අයිබෝවන් පුතේ ඔයාලා හැමෝටම සුබ උදෑසනක්. AT එක අධීරය යටතේ පුතේ ඔයාලගේ ගිණුම් කරණය විෂයට අදාළව පළවෙනි රිවිෂන් වැඩසටහන තමයි මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී ඔයාලගේ විභාගයට අදාළව වැදගත් පාඩම් තුනක පාස් පේපර් ප්‍රශ්න අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ගිණුම් කරන සමීකරණ පාඩම අනිවාර්ය ප්‍රශ්නයක් වෙන කොටසක් AT එක විභාගයේදී නම් ඊට අමතරව අපි ගත්තොත් එහෙම බැංකු සැලසුම් ප්‍රකාශ අනිවාර්ය ප්‍රශ්නේ ඉන්න තියෙන පාඩමක්. ඊට අමතරව අපි ගත්තොත් වැරදි නිවැරදි කිරීම. ඔය පාඩමත් අපි පහුගිය අවුරුදු කිහිපයක විභාග ප්‍රශ්න පත්‍ර ආරම්භ බැලුවොත් අනිවාර්යයෙන්ම රිපීට් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න. නැවත නැවත ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඔය පාඩම් තුනට අදාළ. ඒකින්ද මම තීරණය කරා පළවෙනි දවසේ රිවිෂන් සෙෂන් එකේදී ඔයාට ඒ පාඩම් තුනට අදාළව පහුගිය පාස් පේපර් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. බලන්න පුතේ මේක ඇවිල්ලා 2023 ජනවාරි පේපර්. 2023 ජනවාරි පේපරේ ඔයාලට දීලා තියෙන ගිණුම් කරන සමීකරණ වලට අදාළ ප්‍රශ්න. කියලා තියෙනවා කේමල් ස්වාමී ව්‍යාපාරයක ගනුදෙනු පහක් මගින් ගිණුම් කරන සමීකරණයේ සිදුවන බලපෑම ඔබට පහත දී තිබේ. එතන කියනවා වත්කම් ඊළඟ ස්කන්ධයේ වගකීම් ඒ නම් පහට දීලා තියෙනවා පුතේ. අපෙන් ඉල්ලනවා ප්‍රශ්නේ කියවුවොත් එහෙම ඊට සමීකරණයේ 1 සිට 5 දක්වා ඇති අයිතමය මගින් සිද්ධ විය හැකි ගනුදෙනුව හඳුනාගෙන ලියන්න කියලා. එහෙනම් අපෙන් ඉල්ලනවා පුතේ ලකුණු 5කට ගිණුම් කරන සමීකරණයක් දීලා ගිණුම් කරන සමීකරණය සිද්ධ වෙච්ච බලපෑම දීලා තිනවා. අපෙන් ඉල්ලනවා මොකක්ද මේ ගනුදෙනුව කියන්නේ. අපි ඔයාගේ ප්‍රශ්න ථියරි පන්තියේදී කතා කරලා මතක ඇති. පොඩක් ගනුදෙනුව කොහොමද ගිණුම් කරන සමීකරණයට දාන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම ගනුදෙනුව ගිණුම් කරන සමීකරණය දීලා තියෙනවා නම් ඒව කොහොමද අපි ගනුදෙනුව හඳුනා ගන්න කියන එකත් අපි කතා කරලා තියෙනවා. පළවෙනි එක ගත්තොත් මොකද පුතේ? මුදල් ලක්ෂ 20ක් දාලා වැඩි වෙලා ස්කන්ධය ලක්ෂ 20ක් වැඩි වෙලා. පළවෙනිම කදේ ව්‍යාපාරයක් එනවා මොකද වෙලා තියෙන්නේ? මුදල් වැඩි වෙන්න නම් අයිතිකාරයාගේ ස්කන්ධය වැඩි වෙන්න නම් එයා ප්‍රාග්ධනය යොදලා. එහෙනම් පළවෙනි කරුණ මොකක්ද උදේ? පළවෙනි එක ඇවිල්ලා අයිතිකාරයා රුපියල් ලක්ෂ 20ක් වටිනා මුදල් ව්‍යාපාරයට යොදවලා තියෙනවා. එහෙනම් ලක්ෂ 20ක් එයා ප්‍රාග්ධනය විදියට යොදලා. එහෙනම් ඒ කරුණ තමයි ලියන්න ඕනේ. එහෙනම් ලියන්න පුළුවන් ඔයාලට මොකක්ද? අයිතිකරු රුපියල් ලක්ෂ 20ක් ආරම්භක ප්‍රාග්ධනයේස ව්‍යාපාරයට යෙදවීම. එළිවන ලකුණක් හම්බ වෙනවා. ඊළඟ දෙවෙනි එක ගත්තොත් ගෘහ භාණ්ඩ ලක්ෂ 7මාරකින් වැඩි වෙලා තියෙනවා. මුදල් 1,50,000කින් අඩු වෙලා නයිමියෝ ලක්ෂ 6කින් වැඩි වෙලා. අපි දන්නවා භාණ්ඩ වැඩි වෙන්න නම් ගෘහ භාණ්ඩ වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම එලක ගෘහ භාණ්ඩ අරගෙන තියෙනවා. හැබැයි සම්පූර්ණ මුදල දීලා අරගෙන නැහැ. මුදල් අඩු වෙලා තියෙන්නේ 150ක 1,50,000. එහෙනම් මුදල් කොටසක් ගෙවලා 1,50,000. ඊළඟට වෙළඳ නයිමියෝ වැඩි වෙලා. වගකීමක් වැඩි වෙලා. එහෙනම් වගකීම වැඩි වෙන්න හේතුව මොකද්ද? ණයට ගැනීමකුත් සිද්ධ වෙනවා. එහෙනම් පුතේ මොකද මෙතන කියන්න පුළුවන් ඔයාලට? ව්‍යාපාරයේ 7,50,000ක් වටිනා ගෘහ භාණ්ඩ මුදලින් 1,50,000ක් ණයට 6,00,000ක්ද සමග මිලදී ගැනීම. එහෙනම් එයා ලක්ෂ 7මාරක ගෘහ භාණ්ඩ අරගෙන තිනවා. ලක්ෂ 6ක් ණයට සහ මුදලින් 1,50,000ක්. ඒක ලියුණා නම් ඔයාලට ලකුණ හම්බ වෙනවා. ඊළඟට ගත්තොත් තුන්වෙනි එක තොග වැඩි වෙලා ණයහිමියෝ වැඩි වෙලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ණයට ගැනීම. තොගේ ණයට ගැනීම. එහෙනම් කොහොමද ලියන්නේ? රුපියල් ලක්ෂ 3ක් වටිනා තොග ණයට ගැනීම. හතරවෙනි එක ගත්තොත් හතරවෙනි එකේදී පුතේ 4,50,000ක් අඩු වෙලා මුදලින් ඒ වගේම වෙළඳ ණයහිමියෝ 4,50,000ක් අඩු වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ණයහිමිය අඩු වෙනවා නම් ණයහිමිය අඩු වෙන්නේ ඇයි? මුදල් ගෙවන්නේ. එහෙනම් මුදලින් අඩු වෙලා තියෙනව නැද්ද? අර මුදලිනුත් අඩු වෙලා තියෙනවා. එහෙනම් 4,50,000ක් ණයහිමියන්ට ගෙවීම. ඒ හින්දා තමයි ණයහිමිය 4,50,000ක් අඩු වෙලා මුදල් 4,50,000ක් අඩු වෙලා තියෙන්නේ. ඊළඟ බැලුවොත් එහෙම වෙළඳ ණය ගැතිය 1,80,000ක් වැඩි වෙලා තොගේ 1,45,000ක් අඩු වෙලා 35,000කින් හිමිකම වැඩිලා ප්‍රාග්ධනය වැඩි වෙලා ස්කන්ධය වැඩි වෙලා. දැන් මොකද වෙලා තියෙන්නේ බං? තොගේ අඩු වෙන්න නම් පුතේ තොගේ අඩු වෙන්න නම් අනිවාර්යෙන් තොග විකිණීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් 1,45,000ක් වටිනා තොග 1,80,000කට විකිණලා තියෙනවා. විකුණලා තියෙන්නේ කොහොමද? මුදලටද? නෑ. ණයට විකුණලා තියෙනවා. ඒකින්ද ලාභයක් ඇවිල්ලා තියෙනවා. ලාභය අයිති වෙන්නේ ස්කන්ධයේ අයිතිකාරයට. ඒකින්ද තමයි යාගේ හිමිකම 35,000කින් වැඩි වෙලා. එහෙනම් කොහොමද ලියන්නේ අපි? 1,45,000ක් වටිනා තොග 1,80,000කට ණයට විකිණීම. එහෙනම් ඔය ගනුදෙනු පහ ලිව්වනම් පුතේ ඔයාට හම්බ වෙනවා සම්පූර්ණ ලකුණු 5ක්. ඔයාට සම්පූර්ණ ලකුණු 5ක් හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු 5ක් හම්බ වෙනවා. ඊළඟට එන්න පුතේ ඒකේ B කොටසට. ඊළඟට B කොටසෙන් දීලා තියෙන්නේ බැංකු සැලසුම් ප්‍රකාශ වලට අදාළව ප්‍රශ්න. මම කිව්වේ පාඩම් තුනක් සාකච්ඡා කරනවා කියලා. එකක් ගිණුම් කරන සමීකරණ, දෙවෙනි එක ඇවිල්ලා බැංකු සැලසුම්, තුන්වෙනි එක ඇවිල්ලා වැරදි නිවැරදි කිරීම. අනිවාර්ය ප්‍රශ්නේන කොටස් පුතේ මේවා. අපි ගත්තොත් එහෙම ඒකේ B කොටස කියනවා 2022 මාර්තු 31 දිනට නුවන් ට්‍රේඩර්ස්හි
බැංකු ප්‍රකාශනයේ 1,95,000ක වාසිදායක ශේෂයක් පෙන්වූ අතර. ඒ කියන්නේ හර ශේෂය. වාසිදායකයි නම් හර ශේෂයක්, අවාසිදායකයි නම් බැර ශේෂයක්. අපි ඒවා ඉගෙන ගත්තා. එදිනට මේ මුදල් පාලන ගිණුමේ 2,50,000ක හර ශේෂයක් පෙන්විය. නුවන් ට්‍රේඩර්ස් ගණකාධිකාරිවරයා වෙනස සඳහා පහත සඳහන් හේතු සඳහන් කරන ලද. බැංකු ප්‍රකාශයේ තියෙන 1,95,000යි. මුදල් පොතේ අපේ හැදුව මුදල් පොතේ තියෙන්නේ 2,50,000යි. අපි බලමු මොනවද වෙනස. ස්ථාවර නියෝග අනුව බැංකුව විසින් 50,000ක රක්ෂණ වාරිකය හර කරලා තියෙනවා. නමුත් ඒක මුදල් පොතේ සටහන් කරලා නැහැ. ඊළඟ 1,20,000ක චෙක් පතක් බැංකුවේ තැන්පත් කර ඇති. නමුත් 2022 මාර්තු 31 වෙන විටත් ඒක උපලබ්ධ වෙලා නැහැ. ගනුදෙනු කාර්යාලය විසින් බැංකුව ගිණුමට රුපියල් 38,000ක ඍජු තැන්පතුවක් සිදු කළ අතර ඒ මුදල් පොතේ වාර්තා කරලා නැහැ. ඊළඟට 2022 මාර්තු මාසයේ සඳහා වන 500ක බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් කර නැත. බැංකුව විසින් වැරදීමකින් 2,500ක නුවන් ට්‍රේඩර්ස් බැංකුව ගිණුමට බැර කර තිබෙනවා. බැංකුව විසින් වැරද්දක් කළා. දැන් බැංකුවේ වැරදි අපි අපේ මුදල් පොතේ හදන්නේ නැහැ. ඒක හදන්නේ බැංකු සැලසුම් ප්‍රකාශය. අපි ඒවා ඉගෙන ගත්තා. ඊළඟට 2022 මාර්තු 29 දින නුවන් ට්‍රේඩර්ස් නිකුත් කළ 75,000ක චෙක් පතක් 2022 මාර්තු 32 වෙනි විටත් බැංකුවට ඉදිරිපත් කරලා නැහැ කියලා කියනවා. එහෙනම් අපෙන් ඉන්නේ පුතේ ගලපන ලද මුදල් පාලන ගිණුම සහ බැංකු සැලසුම් ප්‍රකාශය. ගලපන ලද මුදල් පාලන ගිණුම සහ බැංකු සැලසුම් ප්‍රකාශය අපෙන් ඉල්ලුවේ පුතේ එතකොට සංශෝධිත මුදල් පාලන ගිණුමයි අපිට අවශ්‍ය බැංකු සැලසුම් ප්‍රකාශය. එහෙනම් අපි දීලා තියෙන තොරතුරු අනුව අපි මුලින්ම දාගන්න ඕනේ මොකක්ද පුතේ? අපි මුලින්ම දාගන්න ඕනේ ඔයාලට දීලා තියෙන ශේෂය. මුදල් පොතේ ශේෂය. කීයක් දීලා තියෙනවද? මුදල් පොතේ ශේෂය බැලුවොත් පුතේ කියලා තියෙනවා යාලා 2,50,000ක හර ශේෂයක් ඉන්න. එහෙනම් අපි ගියා ශේෂය විදියට දාගන්නවා පුතේ 2,50,000 හර ශේෂය හරට දා ගන්නවා. අපි දාගත්තා 2,50,000ක හර ශේෂය අපි දාගත්තා. ඊළඟට අපි ගත්තොත් එimhe යාලා කියලා තියෙනවා මුදල් පොතේ සටහන් වෙච්ච නැති දේවල් අපි ඒවා සටහන් කරගන්න අවශ්‍යයි. අපි බලමු මොනවද කියලා තියෙන්නේ. එයාලා කියනවා පළවෙනි එක රක්ෂණ වාරිකය ස්ථාවර නියෝග මත ගෙවුවා. ඒක බැංකු ගිණුම බැංකු සැලසුම් ප්‍රකාශයට ගත්තොත් එimhe බැංකු ප්‍රකාශයට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒක මුදල් පොතේ සටහන් කරලා නැහැ. එහෙනම් රක්ෂණ වාරික කියන්නේ වියදම. ඒක අපි මුදල් පොතේ අඩු කරන්න ඕනේ. රක්ෂණ ගෙවීමක්. එහෙනම් මුදල් අඩු වෙනවා. රක්ෂණ වාරිකය අපි මොකද කරන්නේ? ස්ථාවර නියෝග මත ගෙවන මේ රක්ෂණ වාරිකය අඩු කරන්න ඕනේ රුපියල් 50,000. ඔන්න අපි ඒක දාගත්තා. හරිද? පළවෙනි දේ ඒක. අපි මුදල් පොතේ සටහන් වෙලා නැති ඒවා මුදල් පොතට අරගෙන ඉන්න. ඉතින් අපි ඉගෙන ගත්තේ. ඊළඟට යාලා කියනවා 1,80,000ක චෙක් පතක් බැංකුවේ තැන්පත් කරා. ඒක තාම උපලබ්ධ වෙලා නැහැ. අපි ඒක පස්සේ කමු. ඒක ඉන්නේ බැංකු සැලසුම් ප්‍රකාශයට අපි ඉගෙන ගත්ත එකත්. ඊළඟ එක කියනවා පුතේ ඍජුවම තැන්පත් කර 38,000ක් ඒ මුදල් පොතේ වාර්තා කරනවා. ඍජු ප්‍රේෂණයක් ලැබිලා. ඒක හැබැයි තාම මුදල් පොතේ සඳහන් වෙලා නැහැ. ඍජු ප්‍රේෂණ මුදල් ලැබි. එහෙනම් ඒවා අපි දාන්නේ කොහෙටද පුතේ? ඒවා අපි දාන්නේ හරට. එහෙනම් ඍජු ප්‍රේෂණ අපි දා ගන්න ඕනේ පුතේ අර පැත්තේ. ප්‍රේෂණ ගෙනල්ලා ඔයා අර පැත්තේ අටහර කරගන්න. මුදල් ලැබීම. ඍජු ප්‍රේෂණ යල් 38,000යි 38,000 ඔයා හර කරා. එහෙනම් ඔයා මුදල් ගිණුම අපි හර කරා. ඊළඟට මෙයාලා කියනවා බැංකුව අය කර බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වෙලා නැහැ. එහෙනම් බැංකු ගාස්තු 500 මුදල් පොතේ සටහන් වෙලා නැහැ. එහෙනම් අපි ඒක අරන් එන්න ඕනේ. බැංකු ගාස්තු අඩු කරලා යා. එහෙනම් බැංකු ගාස්තු අපි මොකද කරන්නේ? අපිත් පුතේ අපේ සංශෝධිත මුදල් ගිණුමෙන් අඩු කරනවා බැංකු ගාස්තු කියලා. මේ රියල් 500 අඩු කරනවා. එහෙනම් සියලුම දේවල් අපි ගත්තා. ඊළඟට තියෙන්නේ බැංකුව විසින් සිද්ධ කරපු වැරද්දක්. ඒක අපි ගන්නෙ නෑ. 2,500ක ඊළඟ එක තියෙන්නේ නිකුත් කර නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. ඒවා යන්නේත් නෑ. එහෙනම් අපි දැන් මේක තුලනය කරමු. තුලනය කරොත් එහෙම අපි එකතු කරගමු පුතේ හර පැත්තේ එකතුව. හර පැත්තේ එකතුව ගත්තා 2,88,000යි. ඒකම ඔයා අරගෙන යනවා බැර පැත්තට. තුලනය කරන විදිය මතක ඇති. ඊළඟට මොකද කරන්නේ? ඔයා අර ශේෂය අඩු කරන්න ඕනේ වගේ බැර ශේෂය. අපි ගත්තොත් එහෙමනම් එතන පුතේ 2,88,000න් ඔයා අඩු කරන්න ඕනේ මේ 50,000යි 500යි. ඒ දෙක අඩු කරාම ඔයාට එනවා කීයක්ද? 2,37,500යි. ඒක තමයි ඔයාගේ ගලපන ලද මුදල් ශේෂය. එහෙනම් ඒක අරන් එන්න ඕනේ ඔයා. දැන් ඔයාගෙන් ඉල්ලලා තියෙනවනේ බැංකු සැලසුම් ප්‍රකාශය.
එහෙනම් ඒක ඔයා අරගෙන එනවා කොහෙටද පුතේ? ඔයාගේ බැංකු සතුටුම් ප්‍රකාශයට. බැංකු සතුටුම් ප්‍රකාශයට අරගෙන එනවා ඔයාගේ මේ 2,37,500 2,37,500 ඔයා අරගෙන ආවා. බැංකු සතුටුම් ප්‍රකාශය එකේ මුලින්ම සංශෝධිත මුදල් ශේෂය එතන දා ගන්නවා 2,37,500යි කියලා. ඊළඟ පුතේ අපි බලමු දීලා තියෙන තොරතුරු වල මොනවද ගන්න. මේක කියනවා තැන්පත් කරත් බැංකුවට 2022 මාර්තු 31 වන විටත් උපලබ්ධි නොවු චෙක්පත් තියෙනවලු 1,20,000. මොකද වෙන්නේ පුතේ? අපි බැංකුවේ තැන්පත් කරපු ගමන් අපි අපේ මුදල් පොතට හර කර ගන්නවා. හැබැයි බැංකුව තාම බැර කරගෙන නැහැ. එයාගේ පැත්තෙන් වගකීමන්නේ. අපි හර කරගත්තට බැංකුව එයා එකතු කරගෙන නැහැ. එහෙනම් අපේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශයේ ශේෂය අඩුයි. ඒකින්ද තමයි අපි මේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්පත් ටික අඩු කරන්නේ. මතක ඇති මම ඕවා පැහැදිලි කරලා දුන්නා. එහෙනම් පුතේ අපි මෙතනින් ඒක අඩු කරනවා. අපි තැන්පත් කරගෙන හිටියට අපේ ශේෂය වැඩි. ඒක බැංකුව තැන්පත් කරගෙන නැහැ. ඒකින්ද බැංකුවේ ශේෂය අඩුයි. ඒකින්ද අපි නැවත ගෙනලා එකතු කරගන්න. උදාහරණයකින් අපි පැහැදිලි කරමු නිකන් ඔයාලට මතක නැත්තම්. මේ ඉන්නේ අපි කියන්නේ ව්‍යාපාරය. ඊළඟට ඉන්නවා බැංකුව. හරිද? බැංකුව. දැන් පුතේ අපි ගත්තොත් එහෙම අපි හිතමු වෙන කිසිම වෙනසක් නැහැ. මේ ශේෂය විතරයි වෙනස තියෙන්නේ කියලා. අපේ ශේෂයත් 10000යි. බැංකුවේ ශේෂයත් 10000යි. පැහැදිලිද? අපිත් 10000යි බැංකුවත් 10000යි අවුලක් නැහැ නේද? හැබැයි අපි බැංකුවට 1,20,000ක චෙක්පතක් දාගන්නවා. අපි දාගත්තට බැංකුව එකට තාම එකතු කරගෙන නැහැ. මොකද බැංකුවට තාම ඒක ගිහිල්ලා බැංකුවේ ගිණුමට එකතු කරලා නැහැ. උපලබ්ධි වෙලා නැහැ. දැන් මොකද වෙන්නේ? මේ පැහැදිලි කරන්නේ ඇයි අපි මේක අඩු කරන්නේ? දැන් පුතේ අපි එකතු කරගත්තා 1,20,000 කියලා. බැංකුව එකතු කරගත්තේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ පුතේ? අපේ ශේෂය වැඩි බැංකුව අඩුයි. එහෙනම් අපි දැන් හොයන්න යන්නේ අපේ ශේෂය භාවිතා කරලා බැංකුවේ ශේෂය. එහෙනම් බැංකුවේ ශේෂය තමයි අඩු ශේෂය. පේනවනේ? අපි වැඩි බැංකුව අඩුයි. එන්නේ හේතුව හින්දා අපේ ශේෂයෙන් බැංකුවේ ශේෂය අඩු කරන්න යන්නේ. බැංකුව තාම එකතු කරගෙන බැංකුව අඩුයි. අන්නේ තර්කයේ හින්දා අපි මේකේ අඩු කරා. පැහැදිලිද? ඒ හින්දා තමයි අපි මේක අඩු කරන්නේ. ඊළඟට මෙයාලා කියනවා පුතේ බැංකුව සිදු කරා වැරද්දක් බැංකුව වැරදීමකින් 2,500ක් නුවන් ට්‍රේඩර්ස් ගිණුමට බැර කර තිබුණා. ඒක ගත්තොත් එහෙම. වැරදීමකින් බැංකුව මොකද කරලා තියෙන්නේ? අපේ ගිණුමට 2,500ක් බැර කරලා තියෙනවා. ඒ උදාහරණයක් ගත්තොත් අපි බැංකුවයි සමානයි. බැංකුව වැරදීමකින් 2,500 අපිට බැර කරා. බැර කරා කියන්නේ යාගේ පැත්තේ වගකීමනේ. එතකොට යාගේ tempatu වගකීම වැඩි වෙනවා. හැබැයි අපි හර කරගත්තේ නෑ. අපිට ඒක අදාළ නෑනේ. එහෙනම් බැංකුව වැඩි අපි අඩුයි. එහෙනම් පුතේ බැංකුවේ බැර ශේෂය වැඩි අපේ හර ශේෂය අඩුයි. අපි දැන් හොයන්න යන්නේ බැංකුවේ බැර ශේෂය. එහෙනම් පුතේ බැංකුවේ බැර කරපු ඒ ගාන බැංකුවේ වැරදි ඒක අපි එකතු කරගන්නවා පුතේ. ඇයි අපිට වඩා බැංකුව වැඩි අපි හොයන්න යන්නේ දැන් බැංකුවේ ශේෂය. එහෙනම් බැංකුව වැරදි කියලා ඔයා මේ 2,500 එකතු කරගන්න. දැන් ඔක හර කරලා තිබ්බනම් කතන්දරේ වෙනස් වෙනවා. හර කරලා තිබ්බනම් මොකද වෙන්නේ? මෙතනින් බැංකුව අඩු කරන්නේ 2,500ක් අඩු කරන්නේ. එහෙනම් බැංකුව අඩුයි අපි වැඩි. බැංකුව වැරදීමකින් අපේ ගිණුමට හර කරනවා. එහෙම තිබ්බනම් ඕක එකතු කරගන්නේ. අපි ඒක මොකද කරන්නේ පුතේ? අඩු කරගන්නේ. ඇයි? අපි වැඩි බැංකුව අඩුයි. අපේ ශේෂයෙන් තමයි මේ බැංකුවේ ශේෂය හොයන්න යන්නේ. ඒකෙන් හින්දා අපි අඩු ශේෂයක් හොයාගන්න යන්න ඕනේ. එහෙනම් අපි ඒක අඩු කරා. හැබැයි දැන් මෙතන තියෙන්නේ වැඩි ශේෂයක්. එයාලා බැර කරගෙන ඒකින්ද නැවත අපි එකතු කරනවා. එතන එනවා පුතේ 12,500. ඊළඟට මේක කියනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් තියෙනවලු පුතේ 75,000ක්. ඒක නැවත එකතු කරගන්න. ඇයි? අපි නිකුත් කරද්දී අපි අඩු කරගන්නවා. බැංකුව ඒක අඩු කරගන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ගමු. එතන උදාහරණයට මම ලක්ෂ කියලා දාගන්නම්. පැහැදිලි කරන්න ඕන හින්දා ලක්ෂයයි තියෙන්නේ බැංකුවේ අපේ. ඔන්න අපි මොකද කරන්නේ? අපි 75,000 නිකුත් කරපු ගමන්ම අපි මෙතනින් අඩු කරනවා. අපි බැර කරගන්න. බැර කරා කියන්නේ අඩු කරගත්තා. අපි අඩු කරගත්තා බැංකුවෙන් අඩු වුණාද? ඇයි බැංකුවට ගිහලා චෙක් පත දුන්නේ නැහැ තාම. තාම බැංකුව ඒක ඉදිරිපත් වෙලා නැහැ ගෙවන්න. එහෙනම් බැංකුව අඩු කළා නැහැ. එහෙනම් අපි අඩුයි බැංකුව වැඩි. තේනවනේ? ඒ චෙක් පතේ හින්දා අපේ ශේෂය අඩු වුණා බැංකුවේ ශේෂය අඩු වුණේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? වැඩි බැංකුවේ ශේෂය වැඩි. අන්න ඒකින්ද අපි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පත් ටික එකතු කරනවා.
හරිද? එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම 75000යි 2500යි එකතු කරා. එතන එනවා 77500ක්. ඉතින් ඔය අඩු කරන්න ඕනේ මේ 1,22,000 ශේෂය. මේක අඩු කිරීමක් වෙන්නේ. එහෙනම් ඔයාට මෙතන ශේෂය ගත්තොත් එහෙම ළමයි මේ දෙක එකතු වෙනවා 2,37,500 ධන 77,500 3,15,000. එකෙන් අඩු කරනවා පුතේ ඔයා මේ 1,20,000 1,20,000. එතකොට එනවා 1,95,000ක ශේෂය. 1,95,000ක ශේෂය. ඔයා ගිහිල්ලා බැලුවොත් එහෙම ප්‍රශ්නේ ඔයාලට කියලා තියෙනවා බලන්න බැංකු ප්‍රකාශය අනුව ශේෂය 1,95,000. එහෙනම් ඒක තමයි අපිට ආපු ශේෂය. අපේ ශේෂය එනම් පුතේ නිවැරදි ශේෂය. එහෙනම් අපි ඒක නිවැරදිව කරලා තියෙනවා. හරිද? ඊළඟට අපි කතා කරමු පුතේ වැරදි නිවැරදි කිරීම වලට අදාළ ප්‍රශ්නය. බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ වැරදි නිවැරදි කිරීම. අපි ගත්තොත් එහෙම වැරදි නිවැරදි කිරීම වලට අදාළ ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නේ 2023 ජනවාරි පේපරයට අදාළ. කියනවා පුතේ රන්වන් ට්‍රේඩර්ස් යනු තොග වෙළඳ ව්‍යාපාරිකයෙක් සහකාර ගණකාධිකාරීවරයා පිළිල කරපු ශේෂ පිරික්සුම එකක නොවිය වෙනස 1,39,000 අවිනිශ්චිත ගිණුමකට හර කර කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන ලදී. රන්වන් ට්‍රේඩර්ස් වෙළඳ ලැබිය යුතු මුදල් සහ වෙළඳ ගෙවිය යුතු මුදල් සඳහා පාලන ගිණුමක් පවත්වාගෙන යනවාලු. ඊළඟට යාලා අපිට පහත වැරදි ටික දීලා තියෙනවා. දෛනික විකුණුම් පුතේ එකතුව 1,35,000ක් වැඩියෙන් හර කර තිබුණේ. වැඩියෙන් එකතු කරලා තියෙනවා. වැඩියෙන් සටහන් කරලා තියෙනවා. එහෙනම් පිරිවැය 1,17,000ක කාර්යාල උපකරණ සීමා සහිත AT කුරේ සමාගමෙන් ණයට මිලදී ගැනීම ලෙජර් ගිණුම් දෙකේම දෙවරක් සටහන් කරනවා. ඊළඟට 2022 මාර්තු මාසය සඳහා 65,000ක කුලී වියදම කුලී ආදායම් ගිණුමට බැර කර තිබුණි. මේ මුදල් පොතේ නිවැරදිව වාර්තා කර තිබුණි. 65,000ක දුරකථන වියදම් මුදල් ගිණුමේ නිවැරදිව වාර්තා කොට තිබුණද දුරකථන වියදම් ගිණුමට එය 56,000ක් ලෙස හර කර තිබුණි. 2,20,000ක් පිරිවැය වූ ගෘහ භාණ්ඩ මිලට ගැනීම අලුත් ඇඩියා සහ නඩත්තු ගිණුමට හර කර තිබූ අතර එය මුදල් පොතේ නිවැරදිව සටහන් කර තිබුණි. ඉහත සඳහන් වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජනන සටහන් අවිනිශ්චිත ගිණුමකින්. බලමු පුතේ පළවෙනි එක. පළවෙනි එක ගත්තොත් දෛනික විකුණුම් පොත 1,35,000ක් වැඩියෙන් එකතු කරලා තියෙනවා. දෛනික විකුණුම් පොත පුතේ 1,35,000ක් වැඩියෙන් එකතු කරලා. එහෙනම් ඒකෙදි ඔයාගේ ගත්තොත් එහෙම විකුණුම් ගිණුම මොකද වෙන්නේ? විකුණුම් ගිණුම ඔයාගේ වැඩි වෙනවා පුතේ. විකුණුම් ගිණුම වැඩි වෙනවා. විකුණුම් ගිණුම ඔයාගේ වැඩි වෙනවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ඔයාගේ ණය ගැතියා වැඩි වෙනවා පුතේ. හරි. ඔයා විකුණුම් පොතේ එකතුව ගිහිලා තමයි දාන්නේ කොහෙද පුතේ? ඔයාගේ ලෙජර් ගිණුම් වල දාන්නේ. මූලික සටහන් පොතේනේ ලෙජර් ගිණුම් වලට අරන් යන්නේ. එහෙනම් විකුණුම් ගිණුමත් වැඩි වෙනවා. ඔයාගේ ණය ගැති ගිණුමත් වැඩි වෙනවා. මොකද වෙන්නේ? ඒ හින්දා දැන් අපි ඕක නිවැරදි කරන්න ඕනේ. එහෙනම් විකුණුම් වැඩි වෙලා තියෙනවා. ඒකින්ද පුතේ විකුණුම් ගිණුම හර කරනවා. අපි විකුණුම් සාමාන්‍යයෙන් සටහන් කරන්න බැරට. එහෙනම් විකුණුම් ගිණුම හර කියනවා. එතකොට විකුණුම් අඩු වෙනවා. ණය ගැතියාත් දැන් වැඩි වෙලා ඉන්නේ. ණය ගැතියා අඩු කරන්න ඕනේ. ණය ගැති හර ශේෂය තියෙන්නේ. එහෙනම් ණය ගැතියා අඩු කරන්න අපි ණය ගැති ගිණුම බැර ගන්න. එහෙනම් විකුණුම් ගිණුම හර 1,35,000යි. ණය ගැති ගිණුම බැර 1,35,000යි. සංලක්ෂයක් ලියනවා. දෛනික විකුණුම් පොත 1,35,000ක් වැඩියෙන් සටහන් වීම නිවැරදි කිරීම කියලා. අනිවාර්යෙන් සංලක්ෂය ලියන්න. හරිද? ඊළඟට එයාට මතක නැත්තම් මේ තියෙන්නේ උත්තරේ මම උත්තරේ පස්සේ පැහැදිලි කරන්න පුතේ. එතකොට ඔයාලා දන්නවා පොදු ජර්නලේ හරහා තමයි කරන්න ඕනේ. පොදු ජර්නලේ ඔයාලා දන්නවා දිනය ඊළඟට වවුචර් අංකය ඕනේ විස්තරය හර සහ බැර. මේ කියන ආකෘතිය පොදු ජර්නලේ භාවිතා කරලා තමයි කරන්න ඕනේ. මම මේ වැරදි නිවැරදි කිරීම ටික තමයි පැහැදිලි කරගෙන යන්නේ. අවසානයේ අපි මම ඔයාට උත්තරේ කොහොමද ගොඩනගාගෙන මේ පොදු ජර්නලේ අදාළ ආකෘතිය පෙන්නන්න. ඊළඟ එක පිරිවැය 1,17,000ක් වූ කාර්යාල උපකරණ සීමා සහිත AT කුරිය සමාගමෙන් ණයට මිලදී ගැනීම ලෙජර් ගිණුම් දෙකේම දෙවරක් සටහන් කර දෙන්නවා. එකම ගනුදෙනුව දෙපාරක් සටහන්. එහෙනම් කොහොමද නිවැරදි කරන්නේ පුතේ? කාර්යාල උපකරණ කුරිය සමාගමෙන් ණයට ගත්තා නම් මොකද වෙන්නේ? කාර්යාල උපකරණ ගිණුම හර වෙලා කුරිය සමාගමේ ණය ගිණුම බැර වෙන්නයි ඕනේ. ණයටනේ ගත්තේ. හැබැයි මෙයාලා කාර්යාල උපකරණ දෙපාරක් හර කරා කුරිය සමාගම ගිණුමත් දෙපාරක් බැර කරා. එහෙනම් දැන් ඔය දෙපාරක් හර වෙච්ච වටිනාකම් වලින් එකක් අපි නිවැරදි කරන්න අවශ්‍යයි. එහෙනම් පුතේ මොකද කරන්නේ? අපි නැවත කුරේ සමාගමේ ණය ගිණුම හර කරනවා එකපාරක්. එතකොට දෙපාරක් බැර වෙච්ච එක නිවැරදි වෙයි. එහෙනම්
කුරේ සමාගමේ ණය ගිණුම හර 1,17,000යි. කාර්යාල උපකරණ දෙපාරක් හර වුණා. එහෙනම් අපි වැරද්ද නිවැරදි කරද්දී කාර්යාල උපකරණ ගිණුම බැර කරනවා 1,17,000කින්. මේ විදිහට අපේ වැරද්ද නිවැරදි වෙයි. ඊළඟට ඔයා සල්ලක්ෂ ලියන්න ඕන පොතේ 1,17,000ක කාර්යාල උපකරණ ගැනුම් දෙවරක් ලෙජර් ගිණුම් දෙකේම සටහන් වීම නිවැරදි කළා. ඊළඟ එක 2022 මාර්තු මාසයේ සඳහා 65,000ක කුලී වියදම කුලී ආදායම් ගිණුමට බැර කර තිබුණි. මේ මුදල් පොතේ නිවැරදිව වාර්තා කොට තිබුණේ. එහෙනම් මොකද වෙන්නේ පුතේ? ඔයාගේ 65,000ක කුලී වියදම කුලී ආදායම් ගිණුමට දාන්න. වැරදි. හැබැයි මුදල් පොතේ නිවැරදිව දාන්න. එහෙනම් මුදල් ගිණුම බැර කරලා කුලී ආදායම් ගිණුමත් බැර කරලා ඒක කුලී ආදායම් ගිණුමට යන්න ඕනේ. ඒක යන්න ඕනේ කුලී වියදම් ගිණුම. එහෙනම් පොතේ අපි මුලින්ම කුලී ආදායම් ගිණුමෙන් අයින් කරා. එහෙනම් කුලී ආදායම් ගිණුම හර. හරිනේ බැර වෙච්ච එක අපි අයින් කරනවා. කුලී ආදායම් ගිණුම හර 65,000යි. ඊළඟ කුලී වියදම් ගිණුමට දාගන්නත් ඕනේ. ඒකට ගිහිල්ලත් නැහැනේ. එහෙනම් කුලී වියදම් ගිණුමත් අපි හර කරනවා 1,65,000යි. එහෙනම් කුලී ආදායම් හර 1,65,000යි. කුලී වියදමුත් හර 1,65,000යි. බැර කරන්නේ කොහෙද ඔයාගේ? එහෙනම් මේ වැරද්ද හින්දා අවිනිශ්චිත ගිණුමේ තමයි ශේෂය ඇති වෙලා තියෙන්නේ. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර කරනවා පොතේ 65,000යි 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 වද එකතුවක් කීයද? 1,35,000කින් ඔයාලට පුළුවන් පොතේ බැර කරන්න අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ඊළඟ 65,000ක දුරකථන වියදම් මුදල් ගිණුමේ නිවැරදිව වාර්තා කොට තිබුණද දුරකථන වියදම් ගිණුමට එය 56,000ක් ලෙස හර කර තිබුණා. මුදල් ගෙවීමක් දුරකථන වියදම් වලට 65,000යි. හැබැයි දුරකථන වියදම් ගිණුමට ගිහිලා තියෙන පුතේ 56,000ක් විදියට. එහෙනම් 65,000 සහ 56,000 අතර වෙනස කීයද? රුපියල් 9,000ක් තියෙනවා. 65,000 56,000 අඩු කරාම රුපියල් 9,000ක්. එහෙනම් රුපියල් 9,000කින් ඔයා දුරකථන වියදම් ගිණුම අඩුවෙන් සටහන් කරලා. රුපියල් 9,000කින් ඔයා දුරකථන වියදම් ගිණුම හර කරලා තියෙන්නේ අඩුවෙන්. එහෙනම් අපි ඒක නිවැරදි කරන්න ඕනේ. 65,000ක් යන්න ඕන තැන 56,000ක් දාලා හරියන්නේ නැහැ නේ. එහෙනම් අපි ඉතිරි අර අඩුවෙන් සටහන් වෙච්ච ප්‍රමාණය නිවැරදි කරනවා. එහෙනම් කොහොමද කරන්නේ? දුරකථන වියදම් ගිණුම හර ඔය 9,000ක්. ඇයි 9,000 විතරයි අඩුවෙන් සටහන් වෙන්නේ? 56,000 දැන්ටම සටහන් වෙලා තියෙන්නේ. එහෙනම් දුරකථන වියදම් ගිණුම හර 9,000යි. දැන්ටමත් මුදල් ගිණුමේක නිවැරදිව සටහන් කරලා තියෙන්නේ. එහෙනම් වෙනස තියෙන්නේ අනිවාර්යයෙන්ම අවිනිශ්චිත ගිණුමේ. අවිනිශ්චිත ගිණුම බැර 9,000යි. අවිනිශ්චිත ගිණුම බැර 9,000. ඊළඟට 2,20,000ක පිරිවැය වූ ගෘහ භාණ්ඩ මිලදී ගැනීම අලුත් වැඩියා සහ නඩත්තු ගිණුමට හර කර තිබූ අතර එය මුදල් පොතේ නිවැරදිව සටහන් කර තිබේ. එහෙනම් මොකද වෙන්නේ පුතේ? 2,20,000ක ගෘහ භාණ්ඩ මිලට ගැනීම අලුත් වැඩියා සහ නඩත්තු ගිණුමට හර කරලා ඒ මුදල් පොතේ සටහන් කරලා තියෙනවා. ගෘහ භාණ්ඩ මිලට ගත්තොත් ගෘහ භාණ්ඩ කියන්නේ අපි ඉගෙන ගත්තා. අපේ මූලිකාංග පහ වත්කම්, වගකීම්, වියදම්, ආදායම්, හිමිකම්. එහෙනම් වත්කම් අපිට ගිහිලා දාන්න බෑ වියදම් ගිණුමට. එහෙනම් යා ගෘහ භාණ්ඩ ගිහිලා දාලා නඩත්තු ගිණුම. එහෙනම් පොතේ නඩත්තු ගිණුමෙන් අයින් කරලා අපි නැවත අදාළ වත්කම් ගිණුමට අරගෙන ඉන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ පුතේ? ගෘහ භාණ්ඩ ගිණුම හර කරනවා 2,20,000. ඒකේ සටහන් වෙච්ච නැති එක. ඔන්න සටහන් කරා 2,20,000 ගෘහ භාණ්ඩ ගිණුම හර කරා. ගෘහ භාණ්ඩ අලුත් වැඩියා ගිණුමේ තිබ්බ එක අයින් කරන්න. හර වෙච්ච එක අපි බැර කරන්න ඕනේ. එහෙනම් ගෘහ භාණ්ඩ අලුත් වැඩියා ගිණුම බැර 2,20,000. 2,20,000. ඊළඟ සල්ලක්ෂය ලියන්න ඕනේ පුතේ. මොකක්ද? 2,20,000ක ගෘහ භාණ්ඩ ගැනීම ගෘහ භාණ්ඩ අලුත් වැඩියා ගිණුමට හර කර තිබීම නිවැරදි කළා. එතකොට මේ තියෙන්නේ පුතේ ඔයාගේ පොදු ජර්නල් ආකෘතිය. මේ ආකෘතිය භාවිත කරලා තමයි මම ඔය කියපු වැරදි නිවැරදි කිරීම ටික කරලා දෙන්නේ. පළවෙනි එක ඉක්ුණුම් ගිණුම හර වෙල්ද පාලනායක ඇති පාලන ගිණුම් බැර කරලා තියෙනවා. ඊළඟට ණයහිමියන්ගේ කුලේ සමාගමේ ණය ගිණුම හර කරලා කාර්යාලය උපකරණ ගිණුම බැර කරලා තියෙනවා. ඊට අමතරව කුලී වියදම් හර කරලා කුලී ආදායම් හර කරලා අවිනිශ්චිත ගිණුම බැර කරලා තියෙනවා. මේ ආකෘතියට අදාළව තමයි ඔයා මේ ආකෘතිය අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ කොහොමද වැරදි ටික නිවැරදි කරන්න කියලා. එතකොට ඔයාලා උත්තර පත්‍රය දැන් ඔයාලා ලියාගනිද්දි පොදු ජර්නලයේ ඇඳගෙන මේ පොදු ජර්නලෙට තමයි ඔය වැරදි ටික නිවැරදි කරලා අදාළ සංලක්ෂ ඔයාලා ලියන්න ඕනේ. හරිද? මම එතකොට සියලුම වැරදි ටික ඔයාලට නිවැරදි කරලා දුන්නා. මම ඒකින්ද අපව ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඊළඟට අපි එනවා පුතේ අවිනිශ්චිත ගිණුම. දැන් ඔයාලා දැක්කොත් එහෙම ඔයාගේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය කීයක් තිබ්බද ළමයි? 1,39,000ක් තිබ්බා. 1,39,000ක්. එහෙනම් අපි පුතේ අපේ අවිනිශ්චිත ගිණුමට එනවා. අවිනිශ්චිත ගිණුමට ඇවිල්ලා ඔයාලා ගියොත් එහෙම පුතේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය යාලා හර කරලා තියෙන්නේ. එහෙනම් අපිත් එනවා අපේ අවිනිශ්චිත ගිණුමට. අවිනිශ්චිත ගිණුම දැම්මා. අවිනිශ්චිත ගිණුමේ ශේෂය එහෙනම් ආරම්භය ඔයාලා මේ හරට දාගන්න. පළවෙනි දේ. අවිනිශ්චිත ගිණුම කියලා යද්දි ඔන්න අපි ශේෂය හරට දාගන්න. ඊළඟට මොකද කරන්නේ? වැරදි නිවැරදි කිරීම වෙද්දී අවිනිශ්චිත ගිණුමට ගියපු ඒවා අපි අවිනිශ්චිත ගිණුමට දාන්න ඕනේ. අපි බලමු දැන් අවිනිශ්චිත ගිණුමට ගියපු ඒවා. පළවෙනි ගණුදෙනුව අවිනිශ්චිත ගිණුමට ගියාද? නැහැ. දෙවෙනි එක අවිනිශ්චිත ගිණුමට ගියාද? ඒත් නැහැ. හැබැයි තුන්වෙනි එකේ මේ පුතේ අවිනිශ්චිත ගිණුමට ඔයාලා ගිහලා තියෙන 1,30,000
30000 බැර වෙලා තියෙන්නේ. එහෙනම් එතන බැර වෙලා තියෙනවා නම් ඔයාලා ගිහිල්ලා අවිනිශ්චිත ගිණුමක් කරන්න ඕනේ මොකක්ද පුතේ මේ කුලී කියලා ඒ 1,30,000 බැර කරන්නයි ඕනේ. අර අනිත් ගිණුමේ නම මෙතන ලියලා ඔයාලා බැර කරන්න පුළුවන්. සමහර දරුවෙක්ට මේක ඕන කුලී වියදම් 65,000යි කුලී ආදායම් 65,000යි කියලා දෙපාරකට බැර කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. කොහොම හරි 1,30,000ක් අවසානයේදී බැර වෙන්නයි ඕනේ. හරිද? ඊළඟට ගත්තොත් දුරකථන වියදම් වලින් මේ අවිනිශ්චිත ගිණුමට බැර වෙනවා පුතේ 9,000. අවිනිශ්චිත ගිණුම බැර කරලා තියෙනවා. එහෙනම් අපිත් කරන්න ඕනේ අවිනිශ්චිත ගිණුම බැර දුරකථන වියදම් කියලා 9,000. එහෙනම් 1,39,000යි 1,39,000යි අවිනිශ්චිත ගිණුම තුලණය වෙලා යන්න ඕනේ. ඔයා වැරදි ටික නිවැරදි කරන්න. තව දුරටත් ශේෂ ඉතුරු වෙන්න බෑ. එහෙනම් ඔයා නිවැරදිව වැරදි ටික නිවැරදි කරලා තියෙනවා. එහෙනම් ඒ වැරදි නිවැරදි කිරීම හරහා ඔයාගේ අවිනිශ්චිත ගිණුම වැසිලා යනවා තුලණය වෙලා යනවා. එහෙනම් මේ 2023 ජනවාරි පේපරේට අදාළව මම කතා කරේ ඉරුම් කරන සමීකරණ ඊළඟට බැංකු ශාස්ත්‍රීය ප්‍රකාශ සහ වැරදි නිවැරදි කිරීම පාඩම. ඊළඟට බලමු ඊළඟ පේපර් එක. හරි පුතේ. ඊළඟට අපි කතා කරමු 2023 ජූලි පේපරේට අදාළව ඔයාගේ ඔය කියපු පාඩම් තුනට අදාළ ප්‍රශ්න. 2023 ජූලි පේපරේ බලන්න පුතේ දෙවෙනි ප්‍රශ්නේ අක්මාල් ට්‍රේඩර්ස් යනු අක්මාල් සතු සිල්ලර ව්‍යාපාරයකි 2023 මාර්තු 31 දිනට ව්‍යාපාර ශේෂ පිරික්සීම සමාන නොවිය. මෙම වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරලා කෙටුම්පත් ගිණුම් පිළිල කරන ලද. කෙටුම්පත් ගිණුම් අනුව 2023 මාර්තු මාසයේ සුද්ධ ලාභය 18,75,000 ලෙස වාර්තා කර තිබුණි. අක්මාල් ට්‍රේඩර්ස් වෙනද ලැබිය යුතු මුදල් සහ වෙනද ගෙවිය යුතු මුදල් පාලන ගිණුම් පවත්වාගෙන යනවා කියලා තියෙනවා. පාස් සඳහන් වැරදි සහ මගහැරීම් පසුව හඳුනා ගන්නාලාදී අපි නිල්ලලා තියෙන දේ බලමු. වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් ඊළඟට කියනවා වැදගත් දෙයක් 2023 මාර්තු 31 අවසන් වර්ෂය සඳහා අක්මාල් ට්‍රේඩර්ස් ගලපන ලද නැත්නම් නිවැරදි කරන ලද සුද්ධ ලාභය ගණනය කරන් ලකුණු 10ක් වැරදි නිවැරදි කිරීම වලට අදාළව ලකුණු 10ක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි පුතේ එහෙනම් අපිට අවශ්‍ය වෙනවා පොදු ජර්නලේ ඔයාලා දැන් පොදු ජර්නලේ ආකෘතිය අඳ ගන්න අවශ්‍යයි. මේක තමයි ආකෘතිය දන්නවා. අපි පොදු ජර්නලේ ගත්තොත් එහෙම දිනය විස්තරය ඊළඟට අනිවාර්යෙන් ජර්නල් අංකය දාන්න දිනය ජර්නල් අංකය විස්තරය හරසා බැර. ඔය කියන පොදු ජර්නලයට අදාළව දැන් මම වැරදි ටික නිවැරදි කරගෙන ඉන්නවා. ඔය එතකොට ඔයාලා ලියාගෙන සංලක්ෂ්‍ය ලියා ගන්න අවශ්‍යයි. කැමති නම් ඔයාලට මේක වීඩියෝ එක බලලා වීඩියෝ එක නතර කරලා හරි ඔයාලට කරගන්න පුළුවන් නේ ගැටලුවක් නෑ. මම වැරදි නිවැරදි කිරීම ටික කරගෙන යනවා. අපි ගත්තොත් එහෙම 2023 මාර්තු මාසයට අදාළව විදුලි වියදම 35000යි විදුලි වියදම් ගිණුමට 53000ක් ලෙස හරකොට කෙසේ වුවද මීට අදාළ බැර සටහන නිවැරදිව සටහන් කර ඇත. එහෙනම් පොතේ විදුලි බිල ගෙවුවොත් එහෙනම් මොකද කරන්නේ? විදුලි වියදම අපි දන්නවා අර කළා මුදලින් ගෙවුවා මුදල් ගිණුම බැර කර. නැත්තම් අපිට තා මුදලින් ගෙවලා නැත්තම් අපි උපචිත සංකල්පයට යන්නේ නම් මුදල් ගිණුම අපි විදුලි වියදම් ගිණුම හර කළා අදාළ ගෙවිය යුතු විදුලි වියදම් ගිණුම බැර කර. ඔය සටහන් යන්න ඕනේ. හැබැයි මෙයා මොකද කරලා තියෙන්නේ? බැර සටහන නිවැරදිව දාලා. ඒ කියන්නේ මුදලකට මුදල් ගිණුමට ගියත් උපචිත විදුලි වියදම් ගිණුමට ගියත් ඒක හරියට දාලා. හැබැයි හර සටහන යාලා 35000 දාලා 53000ක් වුණේ. එහෙනම් 35000යි 53000යි අතර වෙනස කීයද පුතේ? රුපියල් 18000යි. එහෙනම් 18000ක් විදුලි වියදම් වැඩි. එහෙනම් 18000කින් විදුලි වියදම් ගිණුම වැඩියෙන් හර කරලා තියෙනවා. අපි ඒ වැරද්ද නිවැරදි කරනවා. එහෙනම් මොකද කරන්නේ පුතේ? විදුලි වියදම් ගිණුම වැර කරන්න ඕනේ. එහෙනම් හර සටහන යන්නේ කොහෙද? හර සටහන අපිට දාන්න වෙන්නේ දැන්ටමත් අවිනිශ්චිත ගිණුමේ තමයි වැරදි හොයාගෙන නැත්තේ. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර කරනවා. ඔයාගේ 18000කින් ඔයාගේ විදුලි වියදම් ගිණුම බැර කරනවා 18000කින්. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර 18000යි විදුලි වියදම් ගිණුම බැර 18000යි. ඊළඟට සල්ලක්ෂ ලියන්න. විදුලි වියදම 35000ක් විදුලි වියදම් ගිණුමට 53000ක් ලෙස සටහන් වීම නිවැරදි කළා. ඊළඟ දෙවෙනි එක 2023 මාර්තු මාසයට අදාළව 1,35,000ක් වන කුලි වෙන්කිරීමේ දිත්ත සටහන අදාළ ගිණුම් පොත්වල දෙවරක් සටහන් කළ ඇත. කුලී සඳහා වෙන්කිරීම. එහෙනම් අපි උපජිත සංකල්පයට නම් යන්නේ කුලී ගිණුම හර කුලී සඳහා වෙන්කිරීම ගිණුම නැත්නම් උපජිත කුලී ගිණුම බැර. කොකනේ අපේ සටහන. කුලී ගිණුම හර කුලී සඳහා වෙන්කිරීම ගිණුම නැත්නම් උපජිත කුලී ගිණුම බැර. එහෙනම් මෙයාලා කුලී ගිණුමත් දෙපාරක් අර කරලා කුලී වෙන්කිරීම ගිණුමත් දෙපාරක් බැර කරලා. එහෙනම් අපි එකක් ඒ ගිණුම් වලින් අයින් කරන්න ඕනේ. එහෙනම් පුතේ කුලී සඳහා වෙන්කිරීම ගිණුම නැත්නම් උපජිත කුලී ගිණුම හර කරනවා 1,35,000යි. කුලී වියදම් ගිණුමත් අපි වැඩිපුර හර කරා. අපි ඒකින්ද කුලී වියදම් ගිණුම බැර කරනවා 1,35,000. එහෙනම් කුලී සඳහා වෙන්කිරීම ගිණුම හර 1,35,000යි. කුලී ගිණුම බැර 1,35,000යි. එහෙනම් අදාළ ගිණුම් දෙකෙන්ම අපි එක සටහන අයින් කරා. ඊළඟට ඔයා සල්ලක්ෂ ලියන්න. 1,35,000 ක කුලී දෙවරක් සටහන් වීම නිවැරදි කළා.
ඊළඟට දෛනික විකුණුම් පොතේ එකතුව 1,80,000ක් අඩුවෙන් සටහන් කර තිබෙනවා. එහෙනම් ඔයාගේ විකුණුම් පොත නැත්නම් විකුණුම් ජර්නලය. ඔය විකුණුම් පොත කියලා කියන්නේ ඒක. විකුණුම් ජර්නලය අඩුවෙන් සටහන් කරලා තියෙනවා. විකුණුම් අඩුවෙන් වුණාම එහෙනම් ණය ගැතියත් අඩු වෙනවා. එහෙනම් පුතේ විකුණුනුත් අඩුයි, ණය ගැතියත් අඩුයි. එහෙනම් අපි වැරද්ද නිවැරදි කරන්න ඕනේ. ණය ගැතියත් හර කරන්න ඕනේ. විකුණුම් ගිණුමත් බැර කරන්න ඕනේ. එහෙනම් ණය ගැති පාලන ගිණුම හර 1,80,000යි විකුණුම් ගිණුම වැර 1,80,000යි. ඔන්න අපි වැරද්ද නිවැරදි කරා. ඊළඟට ඔයා සල්ලක්ෂ ලියන්න. දැන් විකුණුම් පොත 1,80,000ක අඩුවෙන් සටහන් වීම නිවැරදි කළා. ඊළඟට හතරවෙනි එක ගත්තොත් පුතේ බැංකුව අය කරන ලද 2500ක බැංකුව අයිරා පොලි ආදායම් ගිණුමට බැර කොට ඇත. එසේ වෙතත් මේ මුදල් පොතේ නිවැරදිව සටහන් කොට ඇත. එහෙනම් එයා පොලි ආදායම් ගිණුම බැර කළා, මුදල් ගිණුමත් බැර කළා. මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. ඒක ගැටලුවක් නෑ. හැබැයි පොලි ආදායම් ගිණුමක් බැර වෙන්න ඕනේ නෑ පුතේ. මේක යන්න ඕනේ පොලි වියදම් ගිණුමට. එහෙනම් මුලින්ම අපි පොලි ආදායම් ගිණුමෙන් අයින් කරා. එහෙනම් පොලි ආදායම් බැර වෙලා තියෙන්නේ නිවැරදි කරන්න ඕනින්දා පොලි ආදායම් ගිණුම හර කරනවා. එයාලා වැර කරා වැරදි. අපි නැවත නිවැරදි කරන්න හර කරනවා. එහෙනම් පොලි ආදායම් හර 2500යි. ඊළඟට අයිරා පොලි ගිණුමත් අපි හර කරන්න ඕනේ. අයිරා පොලි වලට ගිහිල්ලා නෑනේ. එහෙනම් අයිරා පොලි ගිණුම හර කරනවා 2500ක්. ඊළඟට 2500යි 2500යි දැන් ගිණුම් දෙකම හර වෙලා තියෙන්නේ. එහෙනම් අපිට දාන්න වෙන්නේ කොහෙද පුතේ? අවිනිශ්චිත ගිණුමට අවිනිශ්චිත ගිණුම් බැර කරනවා 5000කින්. මේ 2500 දෙකේ එකතුවෙන් අවිනිශ්චිත ගිණුම් බැර කරනවා 5000කින්. ඊළඟ එක 2023 ජනවාරි 1 දින රුපියල් 1,50,000කට මිලටගත් පරිගණක නඩත්තු හා අලුත් වැඩියා ගිණුමට හර කොට ඇත. කෙසේ වෙතත් මේ මුදල් පොතේ නිවැරදිව සටහන් කොට ඇත. පරිගණක ඒවායේ පිරියම මත වාර්ෂිකව 120 බැගින් සරල මාර්ග ක්‍රමය මත ෂෙයා කරනවාලු. අපි ගත්තොත් එහෙනම් පුතේ අවුරුද්දට අපි හදන්නේ. එහෙනම් පුතේ ජනවාරි මාසයේදී 1,50,000කට ගත්ත පරිගණකයක් එයාලා මොකද කරලා තියෙන්නේ? අලුත් වැඩියා ගිණුමට හර කරලා. අපි ඒක මුලින්ම විසඳගෙන ඉමුකෝ. එහෙනම් අපි දන්නවා වත්කමක් ගිහිල්ලා ඔයාලට දාන්න බෑ වියදම් ගිණුමකට. එහෙනම් අපි මේ දෙක මාරු කරන්න. එහෙනම් මොකද කරන්නේ? නඩත්තු ගිණුමෙන් නැත්නම් අලුත් වැඩියා ගිණුමෙන් අයින් කරලා පරිගණක ගිණුමට අරගෙන එන්න ඕනේ. එහෙනම් පරිගණක ගිණුම හර 1,50,000යි. පරිගණක අලුත් වැඩියා සහ නඩත්තු ගිණුම බැර 1,50,000යි. එහෙනම් ඔන්න අපි ඒ වැරද්ද නිවැරදි කරා. පරිගණක ගිණුමට අරගෙන ආවා පරිගණක නඩත්තු ගිණුමෙන් අයින් කරා. ඊළඟට ඒකට සංලක්ෂ ලියන්න පුළුවන් පරිගණක මිලදී ගැනීම පරිගණක අලුත් වැඩියා ගිණුමට හර කිරීම නිවැරදි කළා කිය. ඊළඟ දැන් බලන්න ඕනේ පුතේ මේකට අදාළ ෂෙයා. කොහොමද ෂෙයා කරන්නේ? ෂෙයා ගත්තොත් එහෙම මෙතන මෙයාලා කියනවා 1,50,000ක් තියෙනවා කියලා. එහෙනම් පුතේ 1,50,000ට ඔයා 100ට 20ක් බලන්න ඕනේ. 1,50,000ට 100ට 20ක්. 120ක් බැලුවොත් කීයද 1,50,000ට නම් රුපියල් 30,000යි. අවුරුද්දට 30,000යි. අවුරුද්දට 30,000යි. දැන් ඔයාලට අවුරුද්දටම ෂෙයා කරන්න පුළුවන්ද? අවුරුද්දටම ෂෙයා කරන්න බෑ. මේක ගන්න ජනවාරි 1 වෙනිදා. එහෙනම් ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි පෙබරවාරි මාර්තු 31 අපි ගිණුම හදන්නේ. එහෙනම් මාස 3කට තමයි අපි ෂෙයා හොයා ගන්න ඕනේ. ඇයි අවුරුද්දටම 30,000 විතර සටහන් කරන්න බෑ. එහෙනම් පුතේ අපි මේ මාස 3ට දැන් පරිගණක ගිණුමට ගියේ නැති හින්දා පරිගණක ෂෙයා වෙලා නැහැ. ඒ වැරද්දත් අපි නිවැරදි කරන්න ඕනේ. හරිද? ඒ පරිගණක අලුත් වැඩියා ගිණුමට දැන් පරිගණක ගිණුමට දැම්ම නම් තමයි ෂෙයා කරන්නේ. එහෙනම් මේ ෂෙයා සටහන් වෙලත් නැහැ. වැරදි දෙකක් වෙලා. එහෙනම් පුතේ මේක බෙදන්න ඔයා 12න් 30,000 වැඩි කරන්නේ එක 3න් මාස 3කට නෙවාට ඕනේ. එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම අපේ 30,000ක් තියෙනවා අවුරුද්දට 30,000 බෙදනවා පුතේ ඔයා 12න් වැඩි කරනවා 3න්. එතන එනවා පුතේ මාස 3ට ෂෙයා 7,500. එහෙනම් අපි ෂෙයා සටහන් කරගන්නත් ඕනේ. ෂෙයා කොහොමද සටහන් කරන්නේ? ෂෙයා ගිණුම කර වෙලා ෂෙයා වෙන් කිරීමේ ගිණුම පැර කරනවා. අපි ඕවා පන්තියේදී කතා කරලා තියෙනවා. එහෙනම් පුතේ පරිගණක ෂෙයා ගිණුම හර 7,500යි. ඇයි මාස 3ට එන්නේ මෙතන? 7,500ක් ළමයි. එහෙනම් පරිගණක ෂෙයා ගිණුම හර ඊළඟට පරිගණක ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර 7,500යි. ඒ විදිහට තමයි අපි ඒකට අදාළ උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඒකට අදාළ සංලක්ෂ්‍ය ලියන්න. පරිගණක ෂෙයා සටහන් නොවීම නිවැරදි කළා. අපි දැන් ගිහිල්ලා බැලුවොත් එමු උත්තර පත්‍රය. ඔයාලට පේනවා වැරදි ටික මම කිව්ව විදිහට නිවැරදි කරලා දීලා තියෙනවා. ඊළඟට වැදගත් එකක් ඉල්ලුවා පුතේ. අපෙන් මේ ගලපන ලද ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයක්.
ගලපන ලද ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය. එහෙනම් පුතේ අපි ඒක නිවැරදි කරන්න ඕනේ. නිවැරදි කරන්න ඕනේ. එහෙනම් පුතේ මේ තමයි ප්‍රකාශය. අක්මාල් ට්‍රේඩර්සී 2023 මාර්තු 31 අවසන් වර්ෂය සඳහා ගලපන ලද සුද්ධ ලාභය. එහෙනම් අපි නිවැරදි සුද්ධ ලාභය හොයා ගන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි දා ගන්නවා පුතේ තීරු දෙකේ ප්‍රකාශයක් හදාගන්න. එකතු කරන්න ඕනේ එකතු කරනවා, අඩු කරන්න ඕනේ අඩු කරනවා. මුලින්ම කෙටුම්පත් සුද්ධ ලාභය දාගත්තා පුතේ 18,75,000. ඒක දීලා තියෙනවා. බලගේ ගියොත් එම ප්‍රශ්නෙට නේ 18,75,000 දීලා තියෙනවා පුතේ වර්ෂයේ කෙටුම්පත්. කියන්නේ වැරදි සුද්ධ ලාභය. දැන් අපි නිවැරදි කරගන්නයි ඕන. අපි ඉගෙන ගත්තා. මොනවද ඉගෙන ගත්තේ? අපේ තියෙනවා පුතේ ආදායම්, අපේ තියෙනවා වියදම් මතක ඇති. ආදායමක් වැඩි වුණොත් හරි වියදමක් අඩු වුණොත් හරි අපි ලාභයට එකතු කරනවා. ඒ ලාභ වැඩි වෙනවනේ. ආදායම් වැඩි වෙන්න වගේ ලාභ වැඩි වෙනවා. ලාභය කොහොමද යන්නේ? ආදායම් ඍණ වියදම්. එහෙනම් ආදායම් වැඩි වෙන්න ඔයාගේ ලාභය වැඩි වෙනවා. වියදම් අඩු වෙන්න ඔයාගේ ලාභ වැඩි වෙනවා. ඒ වියදම අඩු වුණොත් එහෙම ඒත් ලාභය වැඩි වෙනවා. ඊළඟට අනිත් පැත්ත ගත්තොත් ආදායම් තියෙනවා ඊළඟට වියදම් තියෙනවා. ආදායම් අඩු වුණොත් හරි වියදම් වැඩි වුණොත් හරි එදාන ලකුණෙන් පෙන්නන්නේ වැඩි වීම. මොකද කරන්නේ? ඔයාගේ ලාභේ අඩු වෙනවා. ඔකනේ අපි ඉගෙන ගත්ත සංකල්ප. ආදායම් වැඩි වෙන්න වියදම් අඩු වෙන්න ලාභ වැඩි වෙනවා. ආදායමක් අඩු වුණොත් මොකද වෙන්නේ? ආදායම අඩු වෙන්න ඔයාගේ සුද්ධ ලාභය අඩු වෙනවා. වියදම් වැඩි වෙන්නත් ඔයාගේ සුද්ධ ලාභේ අඩු වෙනවා. ඇයි? ආදායම ස්ථාවරයි වියදම මේ පැත්තේ වැඩි වෙගෙන එනවා. හිතන්න ආදායම තියෙන්නේ 1000යි. කලින් වියදම තිබ්බ 500යි. එතකොට සුද්ධ ලාභේ 500යි. 10න් 500 ගියාම 500යි. දැන් ආදායම 1000යි. වැරද්දක් නිවැරදි වෙද්දී වියදමක් වැඩි වෙනවා. රුපියල් 100කින්. එතකොට වියදම ඔන්න 500ක 600 වෙනවා. 10න් 600ක් ගියොත් 400. වියදම් වැඩි වෙන්න ලාභ අඩු. දැන් ඔයා එන්න ඔයාගේ වැරදි නිවැරදි කර පොදු ජනලේ බලන්න ඕනේ පුතේ පළවෙනි එකේ ඉඳන් මොනවද උනේ කියලා. බලන්න පළවෙනි එක පුතේ විදුලි වියදම අඩු වුණා 18,000. වියදමක් අඩු වුණා. මොකද වෙන්නේ එහෙනම්? ලාභේ වැඩි වෙන්නයි ඕනේ. එහෙනම් පුතේ අපි විදුලිය කියලා මේ එකතු කරනවා 18,000. හරිද? සංකල්ප තේරුම් අරගෙන කරන්න. කනපාඩුවෙන් කරන්න එපා. තියරිය තේරුම් ගන්න. මොකද වෙලා තියෙන්නේ කියලා හිතන්න. එතකොට වියදම අඩු වුණාම ඔයාගේ ලාභය වැඩි වෙනවා. ඒක තමයි මෙතන තියෙන දේ තේරුම් ගන්න ඕනේ. එහෙනම් 18,000කින් ඔයා ලාභ වැඩි කරනවා. ඊළඟට කුලී වියදම්. ගෙවිය යුතු කුලී කියන්නේ වගකීම්නේ. ඒවා යන්නේ ශේෂපත්‍රයට. ඒවා ඔයාට අදාළ වෙන්නේ නැහැ. වියදම් ආදායම් විතරයි ලාභයට බලපාන. වියදමක් මෙන්න පුතේ බැර වෙලා. වියදම් බැර වෙලා කියන්නේ වියදම් අඩු වුණා කියන එක. එහෙනම් කුලී හින්දා ඔන්න නැවත ඔයාගේ ලාභේ වැඩි වෙනවා. වියදමක් අඩු වුණා. වියදම් බැර වෙන්න ලාභ වැඩි වෙනවා. ඊළඟට පුතේ මේ විකුණුම් වැඩි වුණා. විකුණුම් කියන ආදායම වැඩි වුණා. ආදායම වැඩි වෙන්න අපි ඉගෙන ගත්තා. ලාභ වැඩි වෙනවා. මෙන්න පුතේ අපි එකතු කරනවා විකුණුම් කියලා 1,80,000. 1,80,000. ඊළඟට ඔයා ගියොත් එහෙම බැංකු අයිරා පොලි වියදමක් වැඩි වෙලා. අන්න පුතේ වියදමක් වැඩි වෙලා 2,500කින්. ඒ ගමන්ම ආදායම ගිණුම පොලි ආදායමක් හර වෙලා. ආදායමකුත් අඩු වෙලා. වියදමකුත් වැඩි වෙලා ආදායමකුත් අඩු වෙලා. එහෙනම් වියදම් වැඩි වෙන්න ලාභය අඩු වෙනවා. ආදායම් අඩු වෙන්නත් ලාභේ අඩු වෙනවා. ඒකින්ද මොකද කරන්නේ පුතේ? ඒ දෙකෙන්ම මොකද වෙන්නේ? ලාභය අඩු වෙනවා. අයිරා පොලි වියදම වැඩි වීම 2,500, පොලි ආදායම අඩු වීම 2,500. ඒකින්දත් ඔයාගේ ලාභ අඩු වෙනවා. එහෙනම් පුතේ පොලි ආදායම් 2,500 හින්දා ලාභය අඩු වෙනවා. ඔයා අඩු කිරීමක් විදියට දාගන්න. ඊළඟට අපි බලමු මොකක්ද තියෙන්නේ. ඊළඟට ගත්තොත් පරිගණක දිනුම පරිගණක අලුත් වැඩියා මේ පරිගණක අලුත් වැඩියා වියදමක් බැර වෙලා අඩු වෙලා. එහෙනම් වියදම් අඩු වෙන්න ලාභ වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඔයා ගිහිල්ලා එකතු කරනවා අලුත් වැඩියා සරණත්තු 1,50,000 ලාභයට. ඊළඟට අපි ගියොත් එහෙම ෂය කියන්නේ වියදම්. ෂය හින්දා මොකද වෙන්නේ පුතේ? ලාභ අඩු වෙනවා. වියදම වැඩි වෙන්න ඔයාගේ ලාභේ අඩු වෙනවා. එහෙනම් ෂය වීමින්ද පරිගණක ෂය වීමින්ද ලාභේ අඩු කරනවා. එහෙනම් අපි මේ එකතු කිරීම ටික එකතුව ගත්තොත් කීය දෙන්නේ? ඒ ටික එකතුව ඇවිල්ලා තියෙනවා පුතේ. යට පේනවා 4,83,000 ඒක එකතු වෙනවා. ඒකෙන් අඩු කරනවා 12,500ක්. එහෙනම් ගලපන ලද සුද්ධ ලාභය නිවැරදි සුද්ධ ලාභය වෙනවා පුතේ කීයක්ද? 23,45,500. 23,45,500.
500. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. අපි ඊළඟට යන් ඊළඟට දීලා තියෙන මේකට අදාළ ප්‍රශ්නෙට 23 පේපරේට අදාළ ජූලි පේපරේ බලන්න පුතේ මේකේ දීලා තියෙනවා අපි ගියොත් එහෙම පස්වෙනි ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නේ 23 ජූලි පේපරේ දීලා තියෙන පුතේ බැංකු සැලසුම් ප්‍රකාශ වලට අදාළව ලකුණු 5ක. අපෙන් ඉල්ලන දේවල්මු අපි ඉල්ලනවා ගලපන ලද මුදල් පාලන ගිණුමයි බැංකු සැලසුම් ප්‍රකාශය. එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම 2023 මාර්තු 31 දිනට ඉෂාකර් ට්‍රේඩර්සී බැංකු ප්‍රකාශනයේ 4,27,400ක වාසිදායක ශේෂයක් පෙන්වන අතර බැංකු ප්‍රකාශයේ වාසිදායකයි කියන්නේ බැර ශේෂයක් පෙන්වනවා කියන එක හරිද? එතකොට ඒක වාසිදායකයි. ඊළඟට මුදල් පාලන ගිණුමේ ශේෂය 3,26,000ක හර වාසිදායකයි. හර අපේ මුදල් පොතේ වාසිදායකයි කියන්නේ හර අවාසිදායකයි නම් බැර. බැංකුව පැත්තෙන් ඒක අනිත් පැත්ත. බැංකුවේ අවාසිදායකයි කියන්නේ හර ශේෂයක්. එයාගේ පැත්තෙන් ඒක වගකීමන්නේ. එයාගේ වාසිදායකයි කියන්නේ එයාගේ පැත්තෙන් බැර ශේෂය. එහෙනම් මෙතන බැංකුවේ තියෙන වාසිදායකයි අපිට තියෙන වාසිදායකයි. අපි බලමු වැරදි ටික. බලන්න පුතේ බැංකුවෙන් ලබාගත් ණය මුදලට අදාළව බැංකුව විසින් 2525ක ණය වාරිකය අඩු කර ඇති අතර එය මුදල් පොතේ වාර්තා කොට නොමැත. ඍජු බැංකු තහවුරුවක් නිකුත් කිරීම සඳහා බැංකුව අය කළ 1500ක බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් කොට නැත. නම් මුදල් පොත අපි නිවැරදි කරගන්න. ඊළඟට පෙබරවාරි මාසයේ 12100 බැංකු අයිරාපොලිය බැංකු පොතේ මුදල් පොතේ අපි සටහන් කරගෙන නොමැත. අපි වෙන මුදල් පොතට අරගෙන ඉන්නවා. ස්ථාවර තැන්පතු සඳහා 25000ක ලැබූ පොලිය බැංකු ප්‍රකාශනයේ බැර කොට ඇති නමුත් මුදල් පොතේ ඒක සටහන් කරන්නේ නැති. එහෙනම් අපි ඒක මුදල් පොතට අරගෙන ඉන්නවා. ඊළඟට ලක්ෂ 1,20,000ක චෙක් පතක් බැංකුවට ඉදිරිපත් කර ඇති අතර එය උපලબ્ධ වී නොමැත. එහෙනම් ඒක අපි බැංකු සැලසුම් ප්‍රකාශයට ගන්නවා. ඊළඟට 2023 මාර්තු මාසයේ නිකුත් කරන ලද 2,25,000ක චෙක් පතක් තවමත් බැංකුවට ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඉදිරිපත් නොවු චෙක් පත් ටික අපි බැංකු ප්‍රකාශය බැංකු සැලසුම් ප්‍රකාශය හදද්දී ටිකක් ගන්න අවශ්‍යයි. අපි ගත්තොත් පුතේ මම මේක බලත් එක්ක හදන්න පැහැදිලි කරලා එහෙනම් ළමයි මුලින්ම අපිට ඕනේ පුතේ සංශෝධිත මුදල් ගිණුම අපිට අවශ්‍ය වෙනවා. සංශෝධිත මුදල් ගිණුම අපි ගත්තොත් එහෙම මුලින්ම අපි දා ගන්න ඕනේ පුතේ දීලා තියෙන මුදල් ශේෂ. බලන්න ගිහිල්ලා ගියොත් එහෙම 33,26,000ක යාලා අපිට ශේෂයක් හර ශේෂයක් දීලා තිනවා. වාසිදායකයන් යාලා කියලා තිනවා හර කියලා. හර ශේෂය 3,36,000යි. ඊළඟට අපි බලමු සිදුවෙච්ච වැරදි සහ අඩුපාඩු. මුල්ම එක තමයි බැංකු ණය වාරිකය 25000 අපි මුදල් පොත අරගෙන නැහැ. එහෙනම් මුදල් ගෙවීමක් සිද්ධ වෙලා තියෙනවා. බැංකු වාරිකය බැංකු ණය වාරිකය. එහෙනම් මේ ණය වාරිකය ගෙවපු එක අපි මුදල් පොතට අරගෙන ඉන්න ඕනේ 25000. ණය වාරික 25000 අපි එන මුදල් පොත බැර කරගන්න ඕනේ. දැන් අපි සංශෝධනය කරද්දී මුදල් පොත බැර කරගත්තා පුතේ. ඊළඟට බැංකුව අය කරපු බැංකු ගාස්තු 1500ක් මුදල් පොතට අරගෙන ආවේ නැහැ. එහෙනම් බැංකු ගාස්තු ගිහිල්ලා තියෙනවා පුතේ මේ 1500. එහෙනම් මුදල් පොත නැවත එකක් බැර කරගන්නවා 1500කින් බැංකු ගාස්තු කියලා. ඊළඟට යාලා කියනවා පෙබරවාරි මාසයේ සඳහා අයිරාපොලි 12100 මුදල් පොතේ සටහන් වෙලා නැහැ. එහෙනම් පුතේ අයිරාපොලි ගිහිල්ලා තියෙනවා 12100ක අයිරාපොලියත් එහෙනම් අපි මොකද කරන්නේ? අපේ මුදල් ගිණුමෙන් අඩු කරගන්න ඕනේ 12100ක අයිරාපොලි අපි මේ මුදල් ගිණුමෙන් අඩු කරගන්න අවශ්‍යයි. ඊළඟට බැලුවොත් ඊළඟට ගියොත් එහෙම ළමයි ඊළා තියෙන තොරතුරු අනුව හතරවෙනි එක පොලි හම්බෙලා තියෙනවා පුතේ ස්ථාවර තැන්පතු මත 25000ක් ඒක අපි අරගෙනත් නැහැ. එහෙනම් අපිට හම්බෙලා තියෙනවා පොලි ආදායමක් හම්බෙලා තියෙනවා පුතේ ස්ථාවර තැන්පතු මත. එහෙනම් ඒ ස්ථාවර තැන්පතු පොලි අපි නැවත එකතු කරගන්න ඕනේ 25000ක් අපි හර කරගන්න. ඊළඟට දීලා තියෙන්නේ ඉදිරිපත් නොවු චෙක් පත් සහ තැන්පත් නොකළ චෙක් පත්. ඒ දෙක අපි පස්සේ ගමු. අපි එහෙනම් අර පැත්තේ එකතුව ගමු පුතේ. අර පැත්තේ එකතුව ගත්තොත් එහෙම ඔයාලට එනවා 3,61,000. ඒක ගිල්ල ඔයා පෙර පැත්තේ දා ගන්නවා 3,61,000. ඊළඟට ඒකෙන් මෙන්න මේ පෙර පැත්තේ තියෙන අයිටම තුන අඩු කරලා 25000යි 1500 සහ 12100. එහෙනම් ඔයාට එනවා පුතේ සංශෝධිත මුදල් ශේෂය 3,22,400. ඊළඟට ඔයා හදා ගන්න ඕනේ ඔයාගේ බැංකු සැලසුම් ප්‍රකාශය. බැංකු සැලසුම් ප්‍රකාශයේ ගිහිල්ලා ඔයා මුලින්ම දා ගන්න ඕනේ
3,22,400 ඊළඟට අපි ඒකට අදාළ ගැලපීම් කරමු. මේක කියනවා පුතේ තැම්පත් කළත් උපලද්දි නෝචෙත්පත් තියෙනවලු 1,20,000. මොකද කරන්නේ? අපි තැම්පත් කරගන්නවා අපි වැඩි බැංකුව අඩුයි. මම කලිනුත් පැහැදිලි කරා. එහෙනම් ඒක අඩු කරන්නයි. ඊළඟට නිකුත් කරත් උපලද්දි නෝචෙත්පත් අපි නිකුත් කරද්දී අපි අඩු කරගන්නවා. හැබැයි බැංකුව අඩු කරගත්තේ නැහැ. එහෙනම් බැංකුව වැඩි අපි අඩුයි. ඒකින්ද බැංකුවේ වැඩි ශේෂය හොයන්න යන්නේ. ඒ හින්දා අපි නැවත 2,25,000 එකතු කරමු. එහෙනම් පුතේ 3,20,400ට එකතු කරොත් එහෙම 2,25,000 5,47,400යි. එකෙන් අඩු කරොත් එහෙම ඔයා 1,20,000 එහෙනම් ඔයාගේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය එනවා. බැංකු ප්‍රකාශය අනුව ශේෂය එනවා පුතේ 4,27,400යි. ඒක ඔයා ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයාගේ ප්‍රශ්නේ දීලා තියෙන උඩම ශේෂය වාසිදායක ශේෂය බැංකු ප්‍රකාශය අනුව කීයද කිව්වේ 4,27,400. ඔයාලට පේනවා ඇති 4,27,400ක වාසිදායක ශේෂයක් ඇවිල්ලා. එහෙනම් අපි ඒක නිවැරදිව කරලා තියෙන්නේ පොතේ. නිවැරදිව කරලා තියෙන්නේ. මම හිතනවා ඒකත් ඔයාලට පැහැදිලි ඇති කියලා. හරිද? ඔයාලට පේනවා ඇති බැංකුවේ වාසිදායක ශේෂය 4,27,400 ඇවිල්ලා තියෙනවා. ඊළඟට එන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ 2023 ජූලි පේපරේට අදාළ. ඊළඟට තියෙන පුතේ ගිණුම් කරන සමීකරණයට අදාළ ප්‍රශ්නයක්. අපිට ගිණුම් කරන සමීකරණ දීලා අපෙන් ඉල්ලනවා ඊට ගිණුම් කරන සමීකරණයේ 1 සිට 5 දක්වා ඇති අයිතමේ සිදුවේ හැකි ගනුදෙනුව දක්වන්න. එහෙනම් මේ වෙලා තියෙන ගනුදෙනුව අපෙන් මොකක්ද කියලා ඉල්ලනවා. අපි ගත්තොත් එහෙම ළමයි මොනවද දීලා තියෙන ගනුදෙනු? දීලා තියෙන ගනුදෙනු ගත්තොත් එහෙම බලන්න පුතේ කියලා තියෙනවා පළවෙනි එක මෝටර් රථය 7,50,000කින් වැඩි වෙලා මුදල් 12,50,000කින් වැඩි වෙලා ඒ වගේම යාගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රාග්ධනය යොදලා තියෙනවා. හැබැයි මුදලින් විතරක් නෙමෙයි. එහෙනම් කොහොමද ලියන්නේ? 7,50,000ක් වටිනා මෝටර් රථයේද මුදලින් 12,50,000ක්ද අයිතිකරු ප්‍රාග්ධනය ලෙස යෙදුවි. 7,50,000ක් වටිනා මෝටර් රථයේද මුදලින් 12,50,000ක්ද අයිතිකාරයා ප්‍රාග්ධනය ලෙස යෙදවි. පළවෙනි ගනුදෙනුව ඒකයි. දෙවෙනි එකට ගියොත් දෙවෙනි එකේ තොගේ වැඩි වෙලා තියෙනවා 9,50,000ක් වෙළඳ ණය හිමිව වැඩි වෙලා තියෙනවා. ණය හිමිව වැඩි වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේ ණයට අරගෙන එනම් 9,50,000ක් වටිනා තොග ණයට ගැනීම. තුන්වෙනි එක ගියොත් එහෙම තොගේ 60,000කින් අඩු වෙලා ණය ගැතියෝ 90,000කින් වැඩි වෙලා ඒ වගේම ප්‍රාග්ධනය ස්කන්ධය 30,000කින් වැඩි වෙනවා. එහෙනම් මේ ණයට විකිණීමක් උතේ. එහෙනම් 60,000ක් වටිනා තොගය 90,000කට ණයට විකිණීම. ඒකින්ද ස්කන්ධ ප්‍රාග්ධනය නැත්නම් එයාගේ ප්‍රාග්ධනයේ එයාට තියෙන හිමිකම වැඩි වෙලා තියෙනවා. හතර අපි ගත්තොත් එහෙම මුදල් 1,50,000ක් අඩු වෙලා ප්‍රාග්ධනය 1,50,000ක් අඩු වෙලා මෙතන අවස්ථා දෙකක් වෙන්න පුළුවන්. එක්ක මේ වියදමක් වෙන්නත් පුළුවන් නැත්නම් ප්‍රාග්ධනය ආපහු ගත්තා මුදලින් ගත්ත ගැළවියක් වෙන්නත් පුළුවන්. ඔයාලට ඒක දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. මම ලිව්වනම් ව්‍යාපාරයේ රුපියල් 1,50,000ක් වටිනා කුලී වියදම ගෙවීම කියලා ලියන්න. හරිද? එහෙම නැත්නම් ඔයාලට වෙන්න පුළුවන් 1,50,000ක අයිතිකාරයා ගැළලි මුදලින් සිදු කිරීම. ඒ දෙකම කරත් උපෙන් අවසානයේ මුදල් අඩු වෙලා sorry ප්‍රාග්ධනය අඩු වෙනවා පුතේ. පස්වෙනි එක ගත්තොත් එහෙම මුදල් අඩු වෙලා ණය හිමියෝ අඩු වෙලා තියෙනවා. එහෙනම් ණය හිමිය අඩු වෙන නම් අනිවාර්යයෙන්ම ණය හිමියට ගෙවීමක් මේ සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් රුපියල් ලක්ෂ 2ක් ණය හිමියන්ට ගෙවීම. එහෙනම් ඔය කියන පහ ලියුවොත් එහෙම ඔයාට ලකුණු 5ක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ලකුණු 5ක් ලබා ගැනීමේ අවස්ථාව එනවා. මේ තියෙන්නේ උත්තර පත්‍රයේ දීලා තියෙන පිළිතුරු. ඔයාලට මම මේකත් ලබා දෙනවා. මොකද ඔයාලට බලා ගන්න ඕන හින්දා. ඒකින්ද බලා ගන්න. මේ පහ ලියලා තිබ්බනම් ඔයාට ගැටලුවක් නැහැ. දැන් මේ පේනවනේ. මං කිව්වනේ හතරවෙනි එකට 1,50,000ක බිලක් ගෙවීම හෝ ඒකටත් ඔයාලට ලකුණු හම්බුණා විභාගෙදී. මේ ආදර්ශ උත්තර මේකම එන්න ඕන කියලා එකක් නැහැ. නැත්තම් එයා 1,50,000ක මුදල් එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න. ඔය දෙකකින් කල් ලිව්වා නම් ඔයාට විභාගෙදී ලකුණු හම්බෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ යන් 2024 ජනවාරි පේපර් එක. ඊළඟට පුතේ අපි කතා කරමු 2024 ජනවාරි පේපරේට අදාළ ප්‍රශ්න පත්‍රය. 2024 ජනවාරි පේපරේ බලන්න ඒකේ දීලා තියෙන නිරුම් කරන සමීකරණ ප්‍රශ්න පස්වෙනි ප්‍රශ්න. දුනිත් 2023 ජනවාරි අවන්හලක් ආරම්භ කරේ 2023 ජනවාරි මාසයේ දුනිත්ගේ ව්‍යාපාරයේ පහත ගනුදෙනු සිදු විය. අපි ගත්තොත් එහෙම දුනිත්
ලක්ෂ 20ක් ආරම්භක ප්‍රාග්ධනයක් යෙදුව අතර එය මුදලින් ලක්ෂ 12ක් සහ ලක්ෂ 8ක් වටිනා කාර්යාල උපකරණ වලින් සමන්විත විය. නැවත කිරීම සඳහා 6,50,000ක් වටිනා භාණ්ඩ ණයට මිලදී ගන්නා ලදී. එනම් තොග මිලට ගැනීමක් ඒ ණයට ඊළඟට 2,60,000ක් වූ පිරිවැය වූ පේස්ටි අයිටම 3,50,000කට අර්පිත මුදලට විකුණන ලදී. එනම් පිරිවැය 2,60,000යි එක විකුණලා තියනවලු 3,50,000කට. ඊළඟට කියනවා මාසය සඳහා වූ යුනිට් විසින් සිදු කළ මුදල් ගැනීමලි 2,50,000කි මාසය සඳහා සේවක වැටු ලක්ෂ 2ක් ගෙවන ලදී. අපෙන් ඉල්ලනවා පුතේ ඉහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට වන බලපෑම සඳහන් කරන්න කාර්යාල උපකරණ තොග මුදල් සමානයි ස්කන්ධය ධන වගකීම් කියන අපිට දීලා තියෙන ඒ සමීකරණයට දාලා තමයි පුතේ අපි කරගෙන යන්නේ. මම ගත්තොත් පුතේ මේ ප්‍රශ්නේ මම ඔයාලත් එක්ක කරන්නම් ගිණුම් කරන සමීකරණ වලට අදාළව. හරිද? අපි ගත්තොත් එහෙම පුතේ පළවෙනි ගනුදෙනුවේ අංකය දැම්මා. ගනුදෙනුවේ අංක දැම්මා. අපි ගියොත් එහෙම පළවෙනි එක එයා මුදලින් ලක්ෂ 12ක් සහ ලක්ෂ 8ක් වටිනා කාර්යාල උපකරණ දානවා. එහෙනම් මුදලින් ලක්ෂ 12යි ලක්ෂ 8ක් කාර්යාල උපකරණ. එහෙනම් මොකද වෙන්නේ පුතේ? ඔයාගේ කාර්යාල උපකරණ ලක්ෂ 8ක් දානවා එයා. ඊළඟට මුදලින් දානවා ලක්ෂ 12ක්. එහෙනම් ලක්ෂ 12ක් මුදලින් ලක්ෂ 8ක් කාර්යාල උපකරණ. එහෙනම් එයාගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා පුතේ ලක්ෂ 12 සහ ලක්ෂ 18 ලක්ෂ 20කි. අනිවාර්යයෙන් පුතේ ධන ලකුණ දාන්න. මගේ ධන ලකුණ එන්නේ Excel එකේ කරින්ද මේක ඉස්සරහින් අනිවාර්යයෙන්ම ඔයාලා ධන ලකුණ දාන්න ඕනේ. අඩු වෙනවා නම් ඍණ ලකුණෙන් පෙන්වන්නත් ඕනේ. එහෙනම් ලක්ෂ 8කින් කාර්යාල උපකරණ වැඩි වුණා. මුදල් ලක්ෂ 12කින් වැඩි වුණා. හිමිකම ලක්ෂ 20කින් වැඩි වුණා. ඊළඟට ගනුදෙනු අංක 2 අපි ගත්තොත් එහෙම ගනුදෙනු අංක 2 6,50,000ක් වටිනා භාණ්ඩ ණයට මිලදී ගන්නවා. එහෙනම් නැවත විකිණීමට. ඒ කියන්නේ පුතේ තොග ගන්න එක. තොගයක් ගන්නවා පුතේ 6,50,000කින්. එහෙනම් තොග වැඩි වෙනවා 6,50,000කින්. අරගෙන තියෙන්නේ ණයට පුතේ. ණයට අරගෙන තියෙන්නේ. ණයට ගත්තොත් එහෙම එහෙනම් එයාගේ වගකීම වැඩි වෙනවා. ණය හිමියා 6,50,000. 6,50,000කින් මුදල් වැඩි වුණා. 6,50,000කින් තොගය වැඩි වුණා. වගකීම වැඩි වුණා 6,50,000. තුන්වෙනි එකට ගියොත් තුන්වෙනි එකේ කියනවා පුතේ 2,60,000ක පේස්ටි අයිටම 3,50,000කට අපිට මුදලට වැටුණා. එහෙනම් 2,60,000කින් එයාගේ මොකද කරන්න ඕනේ පුතේ අපි? එයාගේ තොගේ අඩු කරන්න ඕනේ. තොගේනේ එයාගේ පේස්ටි තමයි එයා විකුණන්නේ මේ පේස්ටි අයිටම. එහෙනම් එයාගේ තොගේ අඩු වෙනවා 2,60,000කින්. වැඩි වෙනවා මුදල් පුතේ 3,50,000කින්. ඒ තුලින් එයා ලාභයක් උපයනවා 90,000ක. 90,000 ලාභය යාට ආවිති වෙන්නේ. එහෙනම් එයාගේ හිමිකම් වැඩි වෙනවා රුපියල් 90,000ක. 2,60,000 එකක් 3,50,000කට වික්කනම් එයාට 90,000ක ලාභයක් තියෙනවා. ඒ ලාභය යාගේ ඉන්කම් ඇතුලේ වැඩිවීම පෙන්වන්න අවශ්‍යයි. හතරවෙනි එක. හතරවෙනි එක ගත්තොත් එහෙම මුදල් ගැල්ලි කරලා තියෙනවා පුතේ 2,50,000ක්. එහෙනම් මෙතනදී මුදල් අඩු වෙනවා 2,50,000ක්. අනිත් පැත්තෙන් එයාගේ හිමිකමත් අඩු වෙනවා. මුදල් ගැල්ලි කරන්න එයාගේ හිමිකම අඩු වෙනවා 2,50,000ක්. අවසාන එක සේවක වැටුප් විදියට ලක්ෂ 2ක් ගෙවලා තියෙනවා. පස්වෙනි එක. එහෙනම් අපි ගත්තොත් එහෙම සේවක වැටුප් මුදලින් ගෙවන්නේ. එහෙනම් මුදල් අඩු වෙනවා ලක්ෂ 2ක් අපි දන්නවා. ඊළඟට මුදලින් වියදම් වැඩි වෙන්න හිමිකමුත් මොකද වෙන්නේ පුතේ? හිමිකමුත් අඩු වෙනවා. එයාගේ හිමිකමත් ලක්ෂ 2කින් අඩු. එහෙනම් අපි මේක තුලනය කරොත් ළමයි වත්කම් වල මුළු එකතු වෙනවා පුතේ. මේ පැත්තේ 22,90,000ක් ඔයාගේ හිමිකම් සහ වගකීම් වල එකතුව ගත්තත් 22,90,000යි. එනම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා ගිණුම් කරන සූත්‍රයට අපි නිවැරදිව ඒ ගනුදෙනු ටික දාලා ඔය විදිහට තමයි පුතේ අපි ගිණුම් කරන සමීකරණයට අදාළ ප්‍රශ්නෙට පිළිතුර ගොඩනගා ගන්නෙ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊළඟට එන්න පුතේ ඔයාගේ බැංකු සැලසුම් වලට අදාළ ප්‍රශ්න. බැංකු සැලසුම්. අපි ගත්තොත් එහෙම මෙතන කියලා තියෙනවා පුතේ 2023 දෙසැම්බර් 31 දින නිමල් හાર્ඩ්වෙයා බැංකු ප්‍රකාශනය අනුව 2,77,500ක වාර්ෂික දායක ශේෂයක් විය. එදිනට මුදල් පාලන ගිණුම
රුපියල් 2,25,000ක හර ශේෂයක් වාසිදායක ශේෂයක් පෙන්වලා තියෙනවා. බැංකු ශේෂය සහ මුදල් පාලන කිරීමේ ශේෂය අතර වෙනස සඳහා පහත් සඳහන් හේතු හඳුනා ගන්නා ලදී. අපිට කියලා තියෙනවා පුතේ ස්ථාවර නියෝග අනුව මාසික කුලිය 55,000ක් ගෙවලා තියෙනවා. ඒක මුදල් පොතේ සටහන් වෙලා නෑලු. 2023 දෙසැම්බර් 30 නිකුත් කරපු 1,28,000ක චෙක් පතක් තාම ගෙවීමට ඉදිරිපත් වෙලා නෑලු. බැංකුව විසින් 2023 දෙසැම්බර් 15 දින හර කරන ලද 5,000ක බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වෙලා නෑලු. ඊළඟට පහුගිය මාසයේදී වැඩිපුර අය කරන ලද 12,500ක අයිරා පොලිය 2023 දෙසැම්බර් මාසයේදී බැංකුව විසින් බැර කර තිබූ අතර එය මුදල් පොතේ සටහන් වෙලා නැහැ. කලින් මාසේ බැංකුව වැඩිපුර බැංකු පොලිය අය කරලා හර කරා. හරිද? ඒක මේ මාසේ බැර කරා. ඒක බැර කරා නම් අපි අපේ මුදල් පොතට හර කරගන්න. වැඩිපුර අය කරලා එයාලා නිවැරදි කරා. ඒක අපි එහෙනම් අපේ මුදල් පොතට අරගෙන එන්න ඕනේ පුතේ. ඊළඟට 28,000ක චෙක් පතක් බැංකු ගිණුමට තැන්පත් කළද එය 23,000ක් 2023 දෙසැම්බර් 31 වෙනිදා උපලબ્ධ වෙලා නේ. අපෙන් ඉල්ලනවා පුතේ මුදල් පාලන කිරීමයි බැංකු සැලසුම් ප්‍රකාශය. මම මේවා කලින් කරපු හින්දා මම උත්තරේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අපෝ මම හදන්න යන්නේ. අපි ගත්තොත් එහෙනම් පුතේ මුලින්ම දීලා තියෙනවා එයාලා අපිට බැංකු ශේෂය 2,25,000. ඒක ඔයාලා ඔයාගේ සංශෝධිත මුදල් පාලන කිරීමේ හරට දාගන්න. වාසිදායක ශේෂයන්නේ. ඊළඟට එයාලා කියලා තියෙන මුදල් පොතේ සටහන් වෙලා නැති දේවල් ටික අපි ගත්තොත් එහෙනම් මුලින්ම කියනවා ස්ථාවර නියෝග මත කුලි 55,000ක් ගෙවුවා. එහෙනම් බැංකු ප්‍රකාශය හර වෙලා ඇති. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මුදල් ගෙවීම නම් අපි වැඩ කරන්නයි ඕනේ. ස්ථාවර නියෝග වැඩ කරමු. ඊළඟට බැංකු ගාස්තුව අය කරලා තිබ්බා 5,000ක්. ඒකත් අපි අපේ මුදල් පාලන කිරීම වැඩ කර ගන්න අවස්ථයි ඒ 5,000යි. ඊළඟට මේ අයිරා පොලි මොකද වෙලා තියෙන්නේ පුතේ? ගිය මාසේ වැඩිපුර අය කරා. අපි එතකොට වැඩිපුර බැර කරගන්න නැති. දැන් ඒක නිවැරදි වෙද්දි එහෙනම් එයාලා බැර කරලා තියෙනවා. අයිරා පොලි රිවර්ස් කරලා තියෙනවා. නැවත අපිට එකතු කරලා තියෙනවා. එහෙනම් අපිත් ඒක අපේ මුදල් ගිණුමට එකතු කරගන්නවා. අපිට ඒක මුදල් ලැබීමක් හා සමානයි. එහෙනම් අපි ඒක මුදල් ගිණුම හර කරගන්න අවශ්‍යයි පුතේ. එහෙනම් අපේ සංශෝධිත මුදල් පාලන කිරීම වෙනවා පුතේ 2,37,500යි 2,37,500යි. ඒකෙන් ඔයාලට පුළුවන් පුතේ ශේෂය පාගේ හොයාගන්න. මේ 2,37,500න් අඩු කරන්න 55,000 සහ 5,000 එතකොට එයි 1,77,500. 1,77,500. ඊළඟට අපෙන් ඉල්ලනවා මොකක්ද? බැංකු සැලසුම් ප්‍රකාශය. බැංකු සැලසුම් ප්‍රකාශය. එහෙනම් පුතේ අපි මුලින්ම දාගන්න ඕනේ මුදල් පොතට අනුව ශේෂය කීයද අපි හොයාගත්තා? මේ 2,77,500 අපි හොයාගත්ත ශේෂය පුතේ 2,77,500 අපි හොයාගත්ත ශේෂය දාගත්තා ඒක. ඊළඟ මොකද කරන්නේ? ඒකට එකතු කරනවා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. මතකයි. අපි නිකුත් කරද්දී අඩු කරගන්නවා. තාම බැංකුව අඩු කරලා නැහැ. එහෙනම් බැංකුවේ ශේෂය වැඩි. බැංකුවේ ශේෂය වැඩි නම් අපි හොයන්න යන්නේ වැඩි ශේෂය 28,000 එකතු කරනවා. අඩු කරනවා තැන්පත් කළ නමුත් පළද්දී නොවු චෙක්පත් අපි තැන්පත් කරගද්දී අපි එකතු කරගන්නවා. අපේ ශේෂය වැඩි. හැබැයි බැංකුවේ ශේෂය අඩුයි. බැංකුව තාම එකතු කරගෙන නැහැ. එහෙනම් අඩු ශේෂය හොයන්න යන්නේ. ඒකින්ද අපි ඒක අඩු කරනවා. එහෙනම් පුතේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය එනවා ඔයාට 1,77,500. ඔයා ගිහිල්ලා බැලුවොත් එහෙම ප්‍රශ්නේ බැංකු ප්‍රකාශය අනුව දීලා තියෙන ශේෂය 1,77,500ක් ඔයාට දීලා නම් බැංකු ප්‍රකාශය අනුව අපිට නිවැරදි ශේෂය ආවා. එහෙනම් අපිට දැන් පුළුවන් හොයාගන්න අදාළ මෙතන ඔයා උත්තර පත්‍රය බලුවොත් එහෙනම් පොඩි වැරද්දක් වෙලා තියෙනවා. පේනවද පුතේ? මුදල් පොත අනුව ශේෂය යාලා දාලා තියෙන්නේ 1,77,000. මේ AT ආයතනයේ උත්තර පත්‍රය. හරිද? මම ඒකෙන් තමයි මේ ආදාය. එතකොට යාලා කරද්දී සමහරලාට වැරදි වෙනවා. මෙතන එන්න ඕනේ කීයද? මෙතන එන්න ඕනේ මේක. 1,77,500. මේ දෙක යාලා මාරු කරලා පේනවද ඔයාලට? මේකයි මාරු කරලා මේක එන්න ඕනේ මෙතනට මේක එන්න ඕනේ මෙතනට. මේ උත්තරේ තමයි අවසානට එන්න ඕනේ අපිට. බැංකු සැලසුම් ප්‍රකාශය අනුවසේ. බලන්න ඔයාලා ගත්තොත් එහෙම 1,77,500ට මමයි කැල්ල එක එකතු කරන 1,77,500ට එකතු කරනවා පුතේ ඉදි ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පට්ටික එකෙන් අඩු කරනවා ඔයාලා තැන්පත් කරන නමුත් උපලද්දී නොවු චෙක් පට්ටික. එතකොට එන්න ඕනේ ඔයාලට අදාළ නිවැරදි ශේෂය. හැබැයි මෙයාලා මෙතන වැරද්දක් කරලා තියෙනවා. ඒකින්ද තමයි ඔය වැරදි ශේෂයක් ඇවිල්ලා තියෙන්නේ පුතේ. හරිද? ඒක ගැල්ලුවක් කරගන්න බෑ. ඒක මේ උත්තර පත්‍රයේ වැඩක් වැරද්දක් ඔයාලා දෙද්දි ඒක ඔයාලා නිවැරදිව හදාගන්න. ඔයාට ආවේ මුදල් පොත අනුව ශේෂය කීයද? 1,77,500. ඒක තමයි ඔයාලා දාගන්න ඕනේ. ඒකට ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පට්ටික එකතු කරලා
තැන්පත් කරලා තුපලා දින උචෙක් පට්ටික අඩු කරා. ඔයාලා ඒක නිවැරදි කරලා තියෙනවා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. මොකද මේ ප්‍රශ්නේ ඇතුලේ ඔයාලා වැරද්දක් කරලා තිනවා. මේ AT ආයතනයේ උත්තර පත්‍රය. ඒක ගණන් ගන්න එපා. හරිද? අපි නිවැරදි දේ කරමු. ඒක තමයි නිවැරදි උත්තරය. පැහැදිලි නේද? ඒක ගත්තොත් එහෙම එතන එන්න ඕනේ අවසානයේ වාට එන්න ඕනේ මේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය 2,77,500 ශේෂය තමයි දීලා තියෙන්නේ. ඒ ශේෂය තමයි එන්න ඕනේ. උත්තර පත්‍රයේ වැරද්දක් වෙලා තියෙන එක ගණන් ගන්න එපා. හරි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් ළමයි ඊළඟට අපි කරන්න ඕනේ ඔයාලගේ වැරදි නිවැරදි කිරීම වලට අදාළ ප්‍රශ්නය මෙදී ප්‍රශ්න අංක 4 පුතේ ප්‍රශ්න අංක 4 වැරදි නිවැරදි කිරීම වලට අදාළ ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම බිමල් ට්‍රේඩර්ස් ඊ ගිණුම් සහායක පිළියෙල කර ශේෂ පිරික්සුම එකක නොවිය වෙනස යාලා 2,79,500ක් අවිනිශ්චිත ගිණුමකට බැර කරලා තියෙනවලු. බිමල් ට්‍රේඩර්ස් ඊ වෙළඳ ලැබිය යුතු හා වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුම් පවත්වාගෙන යනවා කියලා තියෙනවා. ඊළඟට අපිට වැරදි දීලා තියෙනවා පුතේ. අපෙන් ඉල්ලන දේවල් අපි බලමු. ඊට සඳහන් වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් අපෙන් ඉල්ලලා තියෙනවා. ඊළඟට අපෙන් ඉල්ලනවා අවිනිශ්චිත ගිණුම. එහෙනම් අපි දැන් ඊකට අදාළ බලමු මොනවද දීලා තියෙන වැරදි කියලා. පළවෙනි එක ගත්තොත් පළවෙනි එක ඇවිල්ලා පුතේ 2023 මාර්තු මාසයේ සඳහා ගෙවිය යුතු ආරක්ෂක ගාස්තුව රුපියල් 35000ක් ලෙජර් ගිණුම් දෙකෙහිම දෙවරක් සටහන් කර දෙන්න. එහෙනම් එකම ගණු වෙනවා දෙවරක් සටහන් වෙලා. එහෙනම් ඔයාලා පොදු ජර්නල් ආකෘතිය භාවිතා කරන්න. පළගියොත් එම උත්තර පත්‍රයේ පොදු ජර්නල් ආකෘතිය තමයි භාවිතා කරන්න ඕනේ. මම වැරදි ටික නිවැරදි කරන්නේ කියන්නේ. මේ පොදු ජර්නලේ භාවිතා කරලා දිනය වවුචර් අංකය අපි අපේ පිළිවෙලට කරමු. උත්තර පත්‍රයේ ඒත් පොදු ජර්නලේ ආකෘතියත් වැරදි. අපි නිවැරදි පිළිවෙලට අපි කරමු. එතකොට තමයි අපි ගිණුම් කරන නිවැරදි කරා වෙන්නේ. දිනය වවුචර් අංකය විස්තරය හර සහ පැර. ඔය කියන පොදු ජර්නලයට අදාළ. මම වැරදි ටික නිවැරදි කරලා දෙන්න. පළවෙනි එක ගත්තොත් 2023 මාර්තු මාසයේ සඳහා ගෙවිය යුතු ආරක්ෂක ගාස්තු 35000ක් ලෙජර් ගිණුම් දෙකෙහිම සටහන් කර තිබුණේ. දෙපාරක් සටහන් කළා. ගෙවිය යුතු තාම ගෙවලාද? ගෙවලා නැහැ. එහෙනම් ආරක්ෂක ගාස්තු ගිණුමත් හර කරලා දෙපාරක් ගෙවිය යුතු ආරක්ෂක ගාස්තු ගිණුමත් බැර කරලා දෙපාරක්. එහෙනම් අපි එක පාරක් ඔය ගිණුම් දෙකෙන්ම අයින් කරන්න අවශ්‍යයි. එහෙනම් පොතේ ගෙවිය යුතු ආරක්ෂක ගාස්තු ගිණුම හර කරනවා අපි 35000යි. අයිය ආව දෙපාරක් බැර කරපු හින්දා ඊළඟට ආරක්ෂක ගාස්තු දෙපාරක් හර වුණා. ඉතින් ආරක්ෂක ගාස්තු බැර 35000යි. ගෙවිය යුතු ආරක්ෂක ගාස්තු හර 35000යි. ආරක්ෂක ගාස්තු බැර 35000යි. ඊළඟට සල්ලක්ෂය කියන්න අවශ්‍යයි. ඊළඟ එක ස්ථාවර තැන්පතු මත ලැබුණු 2750ක පොලි ආදායම වැරදීමකින් පොලි වේදම් ගිණුමට හර කර නිවැරදිව මුදල් පොතේ සටහන් කර දෙන්න. එහෙනම් පොලි ආදායමක් ලැබෙනවා. එයාලා ගිහිල්ලා එක පොලි වේදම් ගිණුම හර කරලා. එහෙනම් අපි පොලි වේදම් ගිණුමෙන් අයින් කරන්න ඕනේ. පොලි වේදම් ගිණුමෙන් අයින් කරනවා නම් මොකද කරන්නේ? පොලි වේදම් ගිණුම බැර කරන්න. එහෙනම් පොලි වේදම් ගිණුම බැර 2750යි. පොලි ආදායම බැර වෙලත් නැහැ. එහෙනම් පොලි ආදායම් ගිණුමත් බැර 2750යි පුතේ. එහෙනම් 2750යි 2750යි එකතුව කීයද? 5500යි. 5500ක් ඔයාලා අවිනිශ්චිත ගිණුම හර කර. 5500ක් අවිනිශ්චිත ගිණුම හර. එහෙනම් කොහමද එන්නේ? අවිනිශ්චිත ගිණුම හර 5500යි. පොලි ආදායම් බැර 2750යි. පොලි වියදම් බැර 2750යි. ඊළඟ එක දෛනික ගැනුම් පොතේ එකතුව 20000ක් වැඩියෙන් සටහන් කර තිබෙනවා. එහෙනම් දෛනික ගැනුම් පොත. ඒ කියන්නේ ගැනුම් ජර්නලය වැඩියෙන් එකතු වෙලා නම් ගැනුම් ගිණුමත් වැඩි, ණය හිමියොත් වැඩි. එහෙනම් අපි දෙකෙන්ම අඩු කරන්න. එහෙනම් ණය හිමි ගිණුම හර 20000යි ගැනුම් ගිණුම බැර 20000යි. ඒ ගැනුම් වැඩිපුර හර වෙලා ණය හිමියා වැඩිපුර බැර වෙලා. එහෙනම් වැරද්ද නිවැරදි කරද්දී ණය හිමියා හර කරනවා 20000ක් ගැනුම් ගිණුම බැර කරනවා 20000. ඊළඟ ගත්තොත් එහෙනම් පුතේ 2500කට කාර්යාල උපකරණයක් මිලදී ගැනීම කාර්යාල උපකරණ ගිණුමට හර කර තිබූ අතර ඒ අනිත් ගිණුම් වල නිවැරදිව සටහන් කර තිබේ. වර්ෂය සඳහා කාර්යාල උපකරණ මත ෂෙයා 50000ක්. එහෙනම් පුතේ කාර්යාල උපකරණ ෂෙයා වෙලත් නැහැ. කාර්යාල උපකරණ ගිණුමට ගිහිල්ලත් නැහැ. අපි මේ වගේම උදාහරණයක් කරා මතකද? පරිගණක සම්බන්ධයෙන් මතකද? එහෙනම් අපි කාර්යාල වියදම් ගිණුමෙන් අයින් කළා කාර්යාල උපකරණ ගිණුමට මුලින්ම දාගන්න. එහෙනම් මොකද කරන්නේ? කාර්යාල උපකරණ හර 2500යි. කාර්යාල වියදම් ගිණුම බැර 2,50,000යි. කාර්යාල උපකරණ හර 2,50,000යි. කාර්යාල වියදම් බැර 2,50,000යි. ඊළඟට මොකද වෙන්නේ? වර්ෂයේ ෂෙයා ටික මෙතන නම් හොයලා දීලා තියෙනවා. කලින් එකේ නම් අපිට හොයා ගන්න ඕන. එහෙනම් මෙයාලා හොයලා දීලා තියෙනවා නම් අපි ඒක තමයි නිවැරදි කරන්නේ. එහෙනම් කාර්යාල උපකරණ ෂෙයා 50,000යි. කාර්යාල උපකරණ ෂෙයා වෙන් කිරීම 50,000යි. කාර්යාල උපකරණ ෂෙයා 50,000යි. කාර්යාල උපකරණ ෂෙයා වෙන් කිරීම 50,000යි. අදාළ සල්ලක්ෂය ඊළඟට කියන්න අනිවාර්යයෙන්ම. ඊළඟ
පහ 2,75,000ක් අත්පිට විකුණුම් මුදල් පොතේ පමණක් සටහන් කර තිබූ අතර අනෙක් සටහන අදාළ ලෙඩර් ගිණුමේ සටහන් කර නොවේ. එහෙනම් අත්පිට විකුණුම් කරාම මුදල් ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැර වෙන්න ඕනේ. එහෙනම් විකුණුම් ගිණුමට ගියේ නෑ කියන එකනේ ඔය කියන්නේ. එහෙනම් අපි විකුණුම් ගිණුමට දාගමු. එහෙනම් විකුණුම් ගිණුම බැර 2,65,000යි. එහෙනම් හර සටහන දාන්න වෙන්නේ කොහෙටද අපිට? මුදල් පොතට දාන්න බෑනේ. එහෙනම් අපිට දාන්න වෙන්නේ අවිනිශ්චිත ගිණුමට. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර 2,65,000යි. විකුණුම් ගිණුම බැර 2,65,000යි. ඊළඟ පුතේ 67,000ක දුරකථන වියදම් 76,000ක් ලෙස දුරකථන වියදම් ගිණුමට සටහන් කර දෙයි. නමුත් මේ මුදල් පොතේ නිවැරදිව සටහන් කරලා තියෙනවා. එහෙනම් 67,000ක දුරකථන වියදම 76,000ක් විදියට දුරකථන වියදම් ගිණුමට දාන්න. එහෙනම් පොතේ එතන වැඩිවීමක් තියෙනවා කීයද? රුපියල් 9,000ක්. එහෙනම් දුරකථන වියදම් 9,000කින් වැඩි. එහෙනම් අපි ඒක අඩු කරන්න. එහෙනම් දුරකථන වියදම් ගිණුම බැර කරනවා 9,000ක්. හර කරන්න වෙන්නේ කොහෙද? මුදල් පොත ආපහු හර කරන්න බෑ. ඒක නිවැරදිව දාලා. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර 9,000යි. එහෙනම් කොහොමද එන්නේ? අවිනිශ්චිත ගිණුම හර 9,000යි. දුරකථන වියදම් ගිණුම බැර 9,000යි. ඊළඟට අපෙන් ඉල්ලනවා පොතේ අවිනිශ්චිත ගිණුම. අපි ගියොත් එහෙම අවිනිශ්චිත ගිණුමට එයාලා අපිට අවිනිශ්චිත ගිණුමට ශේෂයක් දුන්නා. බලන්න පුතේ ශේෂය කීයද කියලා. ශේෂය 2,79,500යි. එහෙනම් මුලින්ම අපි ගිහිල්ලා පුතේ අපේ අවිනිශ්චිත ගිණුම ශේෂය දාගන්න පුතේ 2,79,500ක බැර ශේෂය. බැරට කියලානේ කිව්වේ. එහෙනම් බැරට දාගන්න. දැන් අපි බලමු මොනවද එන්නේ කියලා. මේ අවිනිශ්චිත බලමු ගණදෙනු එකින් එක ගිහිල්ලා. අපි ගියොත් එහෙම ළමයි ගණදෙනු පළවෙනි එකේදී උපජිත ආරක්ෂිත ගාස්තුයි ආරක්ෂක ගාස්තු. ඉතින් ඒකේ ආවේ නැහැ. හැබැයි දෙවෙනි එකේදී පුතේ මේ අවිනිශ්චිත ගිණුම හර වෙනවා 5,500ක්. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර කරන්න පුතේ ඔයාලත් පොලි වියදම් කියලා 2,750යි. නැත්නම් පොලි ආදායම් කියලා 2,750යි. නැත්නම් සමදරුවෙක්ට පුළුවන් 5,500ම පොලි කියලා හර කරන්නත්. ඒක ගැටලුවකුත් නැහැ. එහෙනම් 5,500ක් ඔන්න කොහොම හරි හර වෙන්නයි ඕන. ඊළඟ වැරද්ද වෙලා තිබ්බේ මේ කාර්යාල උපකරණ ෂෙයා වීම සම්බන්ධයෙන්. කාර්යාල උපකරණ ෂෙයා වීම වියදම හර වෙලා කාර්යාල උපකරණ සමුච්චය බැර වුණා. ඒක අවිනිශ්චිත ගිණුමට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අවිනිශ්චිත ගිණුම බලපෑමක් සිද්ධ වුණේ පුතේ මේ විකුණුම් ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැර වෙලා අවිනිශ්චිත ගිණුම හර වෙච්ච විකුණුම් අඩුවෙන් සටහන් වෙච්ච ගන්න. එහෙනම් අපි ගිහිල්ලා අවිනිශ්චිත ගිණුම හර කරනවා පුතේ. අවිනිශ්චිත ගිණුමේ මොකද වෙලා තියෙන්නේ? ඒ දෙයම තමයි මෙතන කරන්නේ. එයාලා හර කරලා නම් හර කර. දැන් අවිනිශ්චිත ගිණුම හර කරලා තියෙනවා මේ 2,65,000 විකුණුම් කියලා ඔයා 2,65,000 අවිනිශ්චිත ගිණුම හර කර. ඊළඟට ගත්තොත් එහෙම දුරකථන ගාස්තු අවිනිශ්චිත ගිණුම හර වෙලා තියෙනවා පුතේ 7,500ක්. එහෙනම් දුරකථන වියදම් කියලා ඔයා අවිනිශ්චිත ගිණුම හර කරන්න 9,000ක්. 9,000කින් හර කරන්න. 9,000කින් හර කරන්න. එතකොට ඔයාගේ අවිනිශ්චිත ගිණුම තුලණය වෙනවා 2,79,500කට. ඔයා වැරදි ටික නිවැරදිව හැදුවා නම් ඔයාගේ අවිනිශ්චිත ගිණුම තුලණය වෙලා ඉවර වෙලා යනවා. එහෙනම් එතනදී තුලණය වෙනවා අවිනිශ්චිත ගිණුම 2,79,500. 2,79,500ට ඔයාගේ අවිනිශ්චිත ගිණුම පුතේ තුලණය වෙලා යනවා. එහෙනම් අපි වැරදි ටික නිවැරදිව ගිණුම් ගත කරලා ඉන්නවා. ඔය ප්‍රශ්න ටික තමයි පුතේ 2024 අපිට ජනවාරි පේපරේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2024 ජූලි පේපරේ. 2024 ජූලි පේපරේ. හරි. ඊළඟට අපිට බලන්න තියෙන්නේ 2024 ජූලි පේපරේට අදාළව ඔයාලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න. අපි බැලුවොත් එහෙම පස්වෙනි ප්‍රශ්නේ එක තියෙන ගිණුම් කරන සමීකරණ වලට අදාළව වරුණි සිල්ලර නද ව්‍යාපාරයක් පවත්වාගෙන යයි පහත් සඳහන් ගනුදෙනු 2024 ජනවාරි මාසය තුලදී සිදුව ඇත. නැවත විකිණීම සඳහා 2,50,000ක් වටිනා භාණ්ඩ ණයට ගැනීම 1,50,000ක පිරිවැය වූ භාණ්ඩ ලක්ෂ 2කට අත්පිට මුදලට විකිණීම ඉතිරි කිරීමේ ගිණුම සඳහා රුපියල් 2,000ක පොලි ආදායමක් ලැබීම මාසික විදුලි බිල ගෙවීම 5,000ක් වන පොලි මුදල ඇතුළුව 15,000ක ණය මුදලේ වාරිකයක් ගෙවීම. අපෙන් ඉල්ලනවා පුතේ පහත් සඳහන් ඉහත ගනුදෙනු පහත ගිණුම් කරන සමීකරණයට වන බලපෑම දක්වන්න. තොගය මුදල් සහ ස්කන්ධය සමානයි වත්. එහෙනම් පුතේ අපි ගියොත් එහෙම උත්තරේට අපි පුතේ ගිණුම් කරන සමීකරණය ගත්තොත් අපිට අවශ්‍ය වෙනවා තොගය එකේ තියෙන්න ඕනේ මුදල් සමානයි හිමිකම් ධන. පළවෙනි ගනුදෙනුව ගත්තොත් එහෙම 2,50,000කට ණයට භාණ්ඩ අරගෙන තියෙනවා. එහෙනම් ගත්තොත් එහෙම තොගේ වැඩි වෙන්න ඕනේ පුතේ 2,50,000කි. අනිත් පැත්තෙන් ණයට ගත්තේ ඒකින්ද ණය හිමි වගකීම වැඩි වෙන්න ඕනේ 2,50,000. එහෙනම් තොග වැඩි වුණා 2,50,000යි. වගකීම වැඩි වුණා 2,50,000යි. ඊළඟ එක 1,50,000ක පිරිවැය වූ භාණ්ඩ ලක්ෂ 2කට විකුණනවා. එහෙනම්
තොගේ 1,50,000කින් අඩු වෙනවා. අත්පිට මුදලට විකුණලා තියෙන්නේ ලක්ෂ 2කින් මුදල් වෙනවා. එතන ලාභයක් තියෙනවා 50,000ක්. ඒ 50,000 ලාභයෙන් හිමිකම වැඩි වෙනවා. තේරෙනවනේ. තොගේ අඩු වුණා 2,50,000යි. මුදල් වැඩි වුණා අත්පිට මුදලට වික්කින්ද එයාගේ හිමිකම වැඩි වුණා 50,000ක. තුන්වෙනි එක පොලි ආදායමක් ලැබිලා තියෙනවා 2,000ක්. එහෙනම් අනිවාර්යයෙන්ම මුදල් වැඩි වෙනවා. ආදායම ලැබෙන්නේ මුදල් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් එයාගේ හිමිකම වැඩි වෙනවා 2,000ක. මුදල් වැඩි වුණා 2,000යි. හිමිකම වැඩි වුණා 2,000යි. 6,000ක විදුලි බිල ගෙවනවා. වියදම් දරන්න මොකද වෙන්නේ? හිමිකම් අඩු වෙනවා. එහෙනම් මුදල් අඩු වෙලා හිමිකම අඩු වෙන්නයි ඕනේ පුතේ. එහෙනම් 6,000කින් මුදල් අඩු වුණා. අනිත් පැත්තෙන් හිමිකම 6,000කින් අඩු වුණා. ඊළඟට 5,000ක් වන පොලි මුදල ඇතුළත් 15,000ක බැංකු ණය වාරිකය ගෙවනවා. මුදලින් එනම් 15,000ම අඩු වෙනවා. 15,000ම ගෙවලානේ. ණය වාරිකයේ ඇතුලේ තියෙනවා 5,000ක පොලි. පොලි කියන්නේ වියදම. එහෙනම් වියදම අඩු කරන්න වෙන්නේ අපිට හිමිකම. හිමිකම අඩු වෙනවා 5,000යි. අනිත් පැත්තෙන් ණය මුදලේ වගකීමෙන් අඩු වෙනවා 10,000ක්. එහෙනම් සම්පූර්ණ මුදල මේ 15,000ම මුදලින් අඩු වෙනවා. හිමිකමෙන් අඩු වෙනවා 5,000. ඒ පොලි වියදම් කෑල්ල. වියදම අඩු කරන්නේ අපි හිමිකමෙන්. ණය වාරිකයේ තිබ්බ වගකීම් කොටස තිබ්බේ 10,000. ඒ බැංකු ණය කොටස 10,000 අඩු කරනවා අපි වගකීම් වලින්. එතකොට මේ විදිහට තමයි අපිට අදාළව බැංකු අපි දිනුම් කරන සමීකරණයට අදාළව ප්‍රශ්නෙට උත්තරේ අපි ගොඩනගා ගන්නෙලා. එන්න ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට ගියොත් එහෙම අපිට බැංකු සැලසුම් ප්‍රකාශයක් දීලා තියෙන පුතේ. අපෙන් ඉල්ලනවා ගලපන ලද මුදල් පාලන දිනුම සහ ජනවාරි මාසයේ බැංකු සැලසුම් ප්‍රකාශය. අපි බලමු දීලා තියෙන තොරතුරු මොනවද කියලා. 2024 ජනවාරි 31 දිනට අනුෂ්කා සැලුන්හි බැංකු ප්‍රකාශනයේ 27000ක වාසිදායක ශේෂයක් පෙන්වූ අතර මුදල් පාලන ගිණුම හර වාසිදායක ශේෂ දෙකේම වාසිදායකයි. පසුව ව්‍යාපාරයේ ගිණුම් ප්‍රකාශක මුදල් පාලන ගිණුම හා බැංකු ප්‍රකාශයේ ශේෂයන් අතර වෙනසට හේතු හොයාගෙන තියෙනවා. ඒක කියනවා පුතේ බැංකුවට දී ඇති ස්ථාවර නියෝගය අනුව 15000ක ණය වාරිකයේ විසින් බැංකුව හර කර තිබේ. නමුත් මේ මුදල් පොතේ සටහන් කර නැත. අපි කියොත් එහෙම පුතේ අපේ මුදල් පාලන ගිණුමට මුලින්ම මොකද කරගන්නේ? මුලින්ම අපි දාගන්නවා පුතේ ගලපන ලද මුදල් පාලන ගිණුම නැත්නම් සංශෝධිත මුදල් පාලන ගිණුම ශේෂය දාගන්න. ශේෂය අපිට දීලා තියෙනවා කීයක්ද? 25000ක හර ශේෂ. කියලා තියෙනවනේ හර නැත්නම් වාසිදායක කියයි. වාසිදායක කිව්වොත් හර අවාසිදායක කිව්වොත් බර. මේ දෙක මතක තියාගන්න. වචනේදී හර කියලා තිබ්බේ නැත්නම් වාසිදායක නම් හර අවාසිදායක කිව්වොත් බර. කියලා නැත්නම්. ඊළඟ පුතේ ස්ථාවර නියෝග මත බැංකු ණය වාරිකයක් ගෙවලා තියෙනවා පුතේ මේ 15000. එහෙනම් බැංකුව ඒක හර කරලා මුදල් ගෙවීමක්. එහෙනම් අපි මොකද කරගන්න ඕනේ? අපි ගිහිල්ලා අපේ මුදල් පොත බැර කරගන්න ඕනේ. ස්ථාවර නියෝග ණය වාරිකය 15000 කියලා මෙන්න මුදල් පොත බැර කරගත්තා. ඊළඟට 2024 ජනවාරි බැංකුව විසින් බැංකු ගාස්තු 500ක් අය කරලා තියෙනවා පුතේ. බැංකු ගාස්තු ඉඳන් මුදල් ශේෂය අඩු වෙනවා. බැංකුව මුදල් අය කරගෙන. එහෙනම් බැංකු ගාස්තු කියලා ඔයා අඩු කරගන්නවා මුදල් පොතෙන් 500ක්. බැංකු ගාස්තු බැර කරනවා 500ක්. ගත්තා. ඊළඟට ස්ථාවර තැන්පතු මත පොලි ආදායම බැංකුව බැර කරගෙන පොලි ආදායම මුදල් ලැබිලා පුතේ. එහෙනම් මුදල් ලැබුණා නම් ඔයාගේ මුදල් පොත හර කරගන්න ඕනේ. ස්ථාවර තැන්පතු පොලි කියලා 8000. ඊළඟට තියෙන පුතේ නිකුත් කළ 18500ක චෙක්පත ගෙවීමට ඉදිරිපත් කළා නෑ. 9000ක චෙක්පතක් බැංකුවේ තැන්පත් කළා. ඒක උපලබ්ධ වෙලා නෑ. එහෙනම් ඒවා එන්නේ බැංකු සැලසුම් ප්‍රකාශයට. අපි එහෙනම් පුතේ මුදල් පාලන ගිණුම තුලනය කරමු. එහෙනම් හර පැත්තේ එකතුව 33000ක් එනවා. හර පැත්තේ එකතුව 33000ක් එනවා. ඊළඟට බැර පැත්තේ එකතු වෙනවා 33000ක්. එහෙනම් පුතේ 33000න් අපි අඩු කරන්න ඕනේ 15000 සහ 500. එතකොට ඔයාට ශේෂය පාගේ එනවා කීයද පුතේ? 10500. 33000 මේ 15000 සහ 500 අඩු කරාම ඊළඟට ඔයාට පුළුවන් බැංකු සැලසුම් ප්‍රකාශය හදා ගන්න පුතේ. එතකොට මුලින්ම දාගන්න මුදල් පොත අනුව ශේෂය ඔයා හොයාගත්ත මේ 17500 ශේෂය දාගත්තා. ඒකට අපි එකතු කරනවා දන්නවා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් 18500. එතකොට 36000 බවට පත් වෙනවා. ඉතින් අඩු කරනවා පුතේ. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත් 9000. එහෙනම් ඔයාට බැංකු ප්‍රකාශය අනුව ශේෂය එනවා 27000. ඔයා ගිහිල්ලා බැලුවොත් එහෙම එයාට බලා ගන්න පුළුවන් ඔය හරියට කරාද කියලා මේ බැංකු ප්‍රකාශයේ ශේෂය 27000. එහෙනම් ඔයා නිවැරදිව කරලා. දැන් ඔයාලට සමහරලාට පුතේ බැංකු සැලසුම් පිළිබඳ මතක නැති වෙන්න පුළුවන්. අඩුම මතක නැති වුණොත් ඒක කොහොම හරි කොට දාගන්න එපා. එතකොට අඩුම තියාගන්න මතක තියාගන්න මේ ඔළුවට දාගන්න මුදල් පොතට යන්නේ මොනවද?
මුදල් පොතට යන්නේ අපි බැංකු ගිණුමේ සටහන් වෙච්ච මුදල් පොතේ සටහන් වෙච්ච නැති ඒවා. බැංකු ගිණුමේ සටහන් වෙච්ච මුදල් පොතේ සටහන් වෙච්ච නැති ඒවා. හරිද? බැංකුවේ වැරදි යන්නේ නැහැ හැබැයි. බැංකුවේ වැරදි වුණොත් ඒවා යන්නේ බැංකු සැලසුම් ප්‍රකාශ. බැංකුවේ වැරදි නැතුව අනිකුත් බැංකු ප්‍රකාශයේ සටහන් මුදල් පොතේ සටහන් නැති. ඒකවල මතක තියාගන්න. පොලි ආදායම, ස්ථාවර නියෝග, බැංකු ගාස්තු, ඊළඟට රක්ෂණ වාරික වගේ ඒවා, ඊළඟට අයිරා පොලි වගේ ඒවා, ඊළඟ ඍජු පේෂණ වගේ ඒවා යන්නේ පාලන ගිණුමට. ඒ ටික හරිය එහෙම හරිය ඔලුවට තියාගෙන විභාගය කොට දාගන්නයි අපිට ඕන. මේක පැහැදිලි නැත්. ඊළඟට අපි කියොත් එහෙම බැංකු සැලසුම් හදද්දී මතක තියාගන්න ඕන දේ තමයි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරන්න ඕනේ. තැන්පත් කළ නමුත් ඔබලා දින වූ චෙක්පත් අඩුම එහෙම හරි මතක තියාගන්න. හරිද? මම තියරිය concept එක ඇයි මේක කරන්න කියන එක පැහැදිලි කරලා දුන්නා. තියරි පන්තියේදීත් පැහැදිලි කරා. දැන් මෙතනදීත් පැහැදිලි කරා. එහෙම මතක නැත්නම් අඩුම මේ විදියට හරි කොහොම හරි මතක තියාගන්න. ලකුණු අපිට 5ක් ගන්න පුළුවන් තැන ලකුණු ගන්න නැතුව වෙන්න එපා. ලකුණු ගන්න try කරන්න. ඉතින් මේව හරි මතක තියාගෙන වැඩේ කොට දාගන්නයි අවශ්‍ය වෙන්නේ අවසානයේ. හරි. ඊළඟ එන්න පුතේ වාගේ වැරදි නිවැරදි කිරීම කොටසට අදාළ ප්‍රශ්නේ. අපි ගත්තොත් ඒක තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නේ පුතේ. 2024 ජූලි පේපරේ පුබුදු ට්‍රේඩර්ස් ගිණුම් විධායක 2024 මාර්තු මාසයේ පිළියෙල කළ ශේෂ පෙරසුම එකක නොවිය වෙනස 27000 අවිනිශ්චිත ගිණුමකට හර කරලා තියෙනවා. අපෙන් ඉල්ලන්නේ මොනවද බලමු? වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් අවිනිශ්චිත ගිණුම. අපි ගියොත් ළමයි අපි එකින් එක වැරදි නිවැරදි කරා. එහෙනම් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ පොදු ජර්නල් ආකෘතිය. මම වැරදි ටික නිවැරදි කරලා දෙනවා. ඒවා ඔයාලා ලියාගෙන අදාළ සංලක්ෂයේ නෝට් ඩවුන් කරගන්න අවශ්‍යයි. මම ඒවා පැහැදිලි කරන්නේ. ඔයාලා අදාළ ආකෘතිය තමයි ලියාගන්න. නිකන් වැරදි ටික නිවැරදි කරලා එන්න බෑ. කොලේ පොතේ නැත්නම් උත්තර පත්‍රේ ඔයාලා පොදු ජර්නලේ භාවිත කරන්න. දිනය, වවුචර් අංකය, විස්තරය, හර, දැර. ඔකට තමයි පාවිච්චි කරගන්න. අනිවාර්යෙන් සංලක්ෂය ලියවෙන්නත් ඕනේ. පළවෙනි එක මොකද්ද? 2024 මාර්තු මාසයේ සඳහා 8,000ක අනියම් වැටුප් ගෙවීමක් මුදල් පොතේ පමණක් සටහන් කර තිබෙනවා. වැටුප් ගෙවුවා නම් පුතේ වැටුප් ගිණුම හර වෙලා මුදල් පොත බැර වෙන්න ඕනේ. හැබැයි අනියම් වැටුප් ගිණුම හර වෙලා නැහැ. එහෙනම් අපි දැන් වැරද්ද නිවැරදි කරනවා. අනියම් වැටුප් ගිණුම හර 8,000යි. බැර කරන්නේ අපි මුදල් ගිණුම නෙමෙයි. මුදල් ගිණුම කොහොමද දැන් බැර වෙලා ඉවරයි. එහෙනම් අපි ඒක දාන්න වෙන්නේ කොහෙටද? අවිනිශ්චිත ගිණුම බැර 8,000යි. ඊළඟට 6,000ක බැංකු ණය පොලිය මුදල් පොතේ නිවැරදිව සටහන් කර තිබුණි. කෙසේ වෙතත් ඒ වැරදි ලෙස පොලි ආදායම් ගිණුමට බැර කර දෙනවා. බැංකු පොලිය පොලි ආදායම් ගිණුමට බැර කළා. එහෙනම් පොලි ආදායම් ගිණුමේ මුලින්ම අයින් කරගන්න. එහෙනම් පොලි ආදායම් හර 6,000යි. ණය පොලි ගිණුමට ගිහිල්ලා නැහැ. ඒකින්ද ණය පොලි ගිණුමට දා ගන්නවා. ණය පොලි ගිණුමත් හර කරනවා 6,000යි. එහෙනම් බැර කරන්න වෙන්නේ පුතේ 6,000යි 6,000යි කොහෙද? ඔයාගේ අවිනිශ්චිත ගිණුමට. අවිනිශ්චිත ගිණුම බැර 12,000යි. එහෙනම් පොලි ආදායම් ගිණුම හර 6,000යි. පොලි වියදම් ගිණුම හර 6,000යි. ඔයාගේ අවිනිශ්චිත ගිණුම මේ දෙකේම එකතුව අවිනිශ්චිත ගිණුම බැර 12,000යි. තුන්වෙනි එක 80,000ක 2023 ඔක්තෝබර් 1 දින ගත්ත 80,000කට මුද්‍රණ යන්ත්‍රය පරිගණක අලුත් ඇඩියා ගිණුමට හර කර තිබුණා. නමුත් මේ නිවැරදිව මුදල් පොතේ සටහන් කර තිබේ සරල මාර්ග ක්‍රමයට පිරියෑ මත වාර්ෂිකව 10%කින් මුද්‍රණ යන්ත්‍රය අදාළ ෂය ගිණුම් පොත්වල වාර්තා කරනවා. වත්කමක් වියදම් ගිණුමකටත් දාලා ෂය වටිනාකම සඳහන් කළා. දැන් කලින් කරපු දේවල්ම තමයි නැවත නැවත එන්නේ ඒවම තමයි. ඉතින් පාස් පේපර් කරාට පස්සේ ඔයාලට පුරුවක් එනවා. මොනවද එන්නේ කියන එක. අපි කරපු ඒවා තමයි නැවත නැවත කරකෝ අහන්න. ඒකයි පාස් පේපර් කරන එකේ තියෙන වාසිය. හරිද? ඒතකොට මේ ප්‍රශ්න කරාට පස්සේ ඔයාලට අවබෝධයක් එන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ. මට මේවා කරන්න කම්පියුටර් මට දැන් පුළුවන් කියන තැන පන්තියේදී මේ වගේ ප්‍රශ්න කරා තියෙනවා. පාස් පේපර් කළා තව ටිකක් ඔයාලට මම මේ උදව්වක් දෙන්නේ කොහොමද ප්‍රශ්න එන්නේ කියලා. ඒක දැන් ඔයාලට මේක හොඳටම පුළුවන් වෙන්න ඕනේ පුතේ. ගහකට යන්න. අපි ගත්තොත් එහෙනම් මුලින්ම එහෙනම් පුතේ මේ යන්ත්‍ර ගිණුමට මාරු කරලා එමු පරිගණක අලුත් ඇඩියා ගිණුම. එහෙනම් යන්ත්‍ර ගිණුම හර 80,000යි පරිගණක අලුත් ඇඩියා ගිණුම බැර 80,000යි. පරිගණක අලුත් ඇඩියා ගිණුමට ඒක යන්න බෑ. ඒකින්ද ඒකෙන් අයින් කරලා යන්ත්‍ර ගිණුමට දැන්. එහෙනම් යන්ත්‍ර ගිණුම හර 80,000යි පරිගණක අලුත් ඇඩියා ගිණුම බැර 80,000යි. ඊළඟට ෂය කරන්න ඕනේ පුතේ. දැන් ෂය කරන එක තමයි ප්‍රශ්නේ. ෂය කරොත් එහෙම 80,000ක් ඊළඟට අරන් තියෙන පුතේ ඔක්තෝබර් 1. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස 3යි. ජනවාරි, පෙබරවාරි, මාර්තු. එතකොට ඔක්කොම මාස 6යි. එහෙනම් මාස 6කට තමයි ෂය කරන්නේ. අපි 110 ගානේ අවුරුද්දටම ෂය කරන්න එපා. එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම 80,000 110න් වැඩි කරන්න. 80,000 110න් වැඩි කරොත් එහෙම ඔයාලට එයි කීයද? රුපියල් 8,000. රුපියල් 8,000 කියන්නේ
අවුරුද්දේ ෂෙයා පුතේ. අපිට අවුරුද්දම ෂෙයා ඕනේද? නෑ. මාස 6ක ෂෙයා විතරයි ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මේක 12න් බෙදලා වැඩි කරන්න අයේ. එහෙනම් පුතේ 80 8000 බෙදීම 12 වැඩි කිරීම 6. ඔයාට ඒ පුතේ රුපියල් 4000ක්. ඔයාට ඒ රුපියල් 4000ක්. මාස 6ට ෂෙයා 4000ක්. එහෙනම් මොකද කරන්නේ? ඔයා පරිගණක ෂෙයා නැත්නම් යන්ත්‍ර ෂෙයා ගිණුම හර 4000යි යන්ත්‍ර ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර 4000. යන්ත්‍ර ෂෙයා ගිණුම හර 4000යි යන්ත්‍ර ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර 4000යි. මතක ඇතිනේ. 84 10ක් බැලුවොත් අවුරුද්දට එන්නේ. එතන 8000ක් එනවා. 8000න් අපි මාස 6කට ෂෙයා ගන්න. 4000. එහෙනම් යන්ත්‍ර ෂෙයා හර 4000යි යන්ත්‍ර ෂෙයා වෙන් කිරීම බැර 4000යි. සල්ලක්ෂය ලියන්නේ. හතරවෙනි එක. මාර්තු මාසයේ සඳහා 5000ක උපචිත විදුලි විදක් අදාළ ගිණුම් පොත්වල දෙවරක් සටහන් කර දෙන්න. එහෙනම් මොකද කරලා දෙන්නේ? විදුලි වියදම් ගිණුම දෙපාරක් හර කළා උපචිත විදුලි වියදම් ගිණුම දෙපාරක් බැර කළා. අපි එකක් නිවැරදි කරමු. එහෙනම් මොකද වෙන්නේ? උපචිත විදුලි වියදම් ගිණුම හර කරනවා. දෙපාරක් බැර වෙච්ච එක අයින් කරන්න එකපාරක් හර කරනවා. උපචිත විදුලි වියදම් ගිණුම හර 5000යි විදුලි වියදම් ගිණුම බැර 5000යි. ඊළඟ එක ණය ගැතියන්ට දුන් 12500ක වට්ටමක් ලද වට්ටම් ගිණුමට බැර කර තිබුණා. නමුත් මේ ණය ගැති පාලන ගිණුමේ නිවැරදිව සටහන් කර තිබුණා. දුන්නට්ටම් දුන්නා මොකද කරන්නේ? දුන්නට්ටම් ගිණුම හර කරා ණය ගැතියා බැර කරා. ණය ගැතියා බැර කිරීම දැන් මෙයාලා නිවැරදිව කළා. හැබැයි මොකද කරලා තියෙන්නේ? ලද වට්ටම් ගිණුමකට බැර කළා. කොහෙවත් නැති ගිණුමකට බැර කරා. එහෙනම් අපි ලද වට්ටම් ගිණුමෙන් අයින් කරන්න ඕන. එහෙනම් ලද වට්ටම් ගිණුම බැර වෙලා තියෙන 12500 ලද වට්ටම් ගිණුම හර කරනවා 12500යි. දුන්නට්ටම් ගිණුමට ගියෙත් නෑ මේ. දුන්නට්ටම් ගිණුමට ගියෙත් නෑ. එහෙනම් දුන්නට්ටම් ගිණුමත් හර කරනවා 12500යි. 12500 දෙකක් හර වුණා. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර කරනවා 25000කින්. අවිනිශ්චිත ගිණුම බැර 25000යි. අවිනිශ්චිත ගිණුම බැර කරා 25000. එහෙනම් ලද වට්ටම් ගිණුම හර 12500යි. දුන්නට්ටම් ගිණුම හර 12500යි. අවිනිශ්චිත ගිණුම බැර 25000යි. ඊළඟ ජනවාරි මාසයේ සඳහා ගෙවන ලද 24000ක කුලී වියදම 42000ක් ලෙස කුලී වියදම් ගිණුමේ සටහන් කර දෙන්න. නමුත් බැර සටහන නිවැරදිව සටහන් කර දෙන්න. අපි ගත්තොත් එහෙම කුලී ගෙවුවොත් එහෙම කුලී ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. එහෙනම් මුදල් ගිණුමේ බැර සටහන හරියට ගිහිලා කියන්නේ මුදල් ගිණුම හරියට දාන්න. ඒක අපිට වෙනස් කරන්න බෑ. 24000 එකක් 42000ක් විදියට දැම්මොත් එහෙම මෙතන වෙනස තියෙනවා කීයද පුතේ? රුපියල් 18000. එහෙනම් 18000කින් කුලී ගිණුම වැඩි. එහෙනම් කුලී ගිණුම අඩු කරන්න. කුලී ගිණුම 18000කින් වැඩිපුර හර වුණා නම් අඩු කරන්න ඕනේ. අඩු කරනවා කියන්නේ අපි එහෙනම් කුලී වියදම් ගිණුම බැර කරනවා. කුලී වියදම් ගිණුම බැර 18000යි හර කරන්න වෙන්නේ අපිට අවිනිශ්චිත ගිණුම. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර 18000යි. කොහොමද එන්නේ එහෙනම්? අවිනිශ්චිත ගිණුම හර 18000යි. කුලී වියදම් ගිණුම බැර 18000යි. බැර 18000යි. හරි. ඊළඟට අපිට අදාළ අවිනිශ්චිත ගිණුම අපි ඉහළ කරගමු. හරිද? අවිනිශ්චිත ගිණුම අපි ඉහළ කරමු. අපි ගියොත් එහෙම අවිනිශ්චිත ගිණුමට ළමයි වැරදි ටික නිවැරදි කරගත්තට පස්සේ ශේෂයක් දීලා තිබ්බ පුතේ 27000ක මුලින්ම ශේෂය දාගන්න. ඊළඟට අදාළ අවිනිශ්චිත ගිණුමට එන අගයන් තියෙන තැන් වලින් අපි අවිනිශ්චිත ගිණුමට අරගෙන. පළවෙනි එකේ මේ අවිනිශ්චිත ගිණුම වැටුප් කියලා ඔයාලා 8000කින් බැර කරගන්න ඕනේ. එහෙනම් අවිනිශ්චිත ගිණුමට ගියා වැටුප් කියලා ඔයා 8000ක් බැර කරගත්තා. ඊළඟට දෙවෙනි එකේදී මේ අවිනිශ්චිත ගිණුම 12000කින් බැර වුණා. එහෙනම් ඔයා අවිනිශ්චිත ගිණුමට ආවා. අවිනිශ්චිත ගිණුමට ආවා. අවිනිශ්චිත ගිණුමේ පුතේ ඔයාට පොලි ආදායම් 6000යි පොලි වියදම් 6000යි කියලා බැර කරගන්න පුළුවන්. නැත්නම් එකපාර පොලි කියලා 12000ක් බැර කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. කොහොම හරි 12000ක් බැරයි. දැන් 6000 මෙන්න බැර කරා 12000. ඊළඟ එක ඊළඟට පුතේ අපි ගත්තොත් එහෙම පස්වෙනි ගනුදෙනුව. පස්වෙනි ගනුදෙනුවේදී මේ අවිනිශ්චිත ගිණුම 25000කින් බැර කරගන්නවා. එහෙනම් ඔයා දුන්නට්ටම් කියලා 12500කින් ලද වට්ටම් කියලා 12500කින් බැර කරත් කම නැහැ. නැත්නම් වට්ටම් කියලා 25000ක් බැර කරත් ගැටලුවක් නැහැ. කොහොම හරි අවිනිශ්චිත ගිණුම 25000ක් බැර වෙන්න ඕන. අවසාන එක කුලී වියදම් හින්දා මේ අවිනිශ්චිත ගිණුම හර වුණා 18000ක්. අපි දැන් ගිණුම තුලනය කරොත් 45000යි අවිනිශ්චිත ගිණුම බැර පැත්තයි හර පැත්තයි දෙපැත්තම 45000ට තුලනේ වෙලා යනවා. එහෙනම් ඔයා වැරදි ටික නිවැරදිව නිවැරදි කරලා තියෙනවා. මේ විදිහට තමයි පුතේ පහුගිය අපි අවුරුදු කිහිපය බැලුවොත් එහෙම ඉරුම් කරන සමීකරණ ඊළඟට වැරදි නිවැරදි කිරීම ඊට අමතරව බැංකු සැලසුම් ඔය කියන පාඩම් වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට අමතරව මම කිව්වා වගේ අපි ලයිව් සෙෂන් එක උත් කරනවා. එතනදී අපි තව ප්‍රශ්න කිහිපයක් එදාට අපි සාකච්ඡා කරමු. එහෙනම් ඒකත් එක්ක මට පුළුවන් මේ පාඩමට අදාළ කොටස මම මෙතනින් ඉවර කරනවා.
අපි Zoom එකේත් live session කරනවනේ Zoom live class revision class. එතනදිත් අපි මේ පේපර් අරගෙන තව පේපර් කීපයක් තියෙනවනේ සාකච්ඡා කරන්න. ඒවලදී තව ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු. එහෙනම් පොතේ මේ මේ පාඩම් තුනට අදාළ මේ පාස් පේපර් සාකච්ඡාව මම අදට ඉවර කරනවා. ඔයාලා හැමෝටම ඉනම් පොතේ සුබ දවසක්.